හරි. හරි. ළමයි මේ රයිට්. තව යාළුවෝ එහෙම ඉන්නනම් පොඩ්ඩක් මේ එන්න කියන්න පරස් කාලේ විනාඩියක් දෙන්න විනාඩියක් දෙකක් දෙන්න. යාළුවෝ එහෙම ඉන්නවා නම් එන්න කියන්න මේ වෙලාවේ සමහරලාට මේ පාඩම් කරන අයත් ඇති. හරි. අද මොනවද කරන්න කියන එක මම පැහැදිලි කරන්නම්. ඔයාලට අන්තිමට තිබ්බ පේපර් එක 2023 O level ICT පේපර් එක. සාමාන්‍යයෙන් පුතා අපි එක්සෑම් එකක් ලඟ වුණාට පස්සේ බොහෝ විට කරන්නේ පේපර් එකක් අරගෙන ඒ පේපර් එක හොඳට ඇනලයිස් කරලා ඒ ආශ්‍රයෙන් ඊළඟ අවුරුද්ද වල එන්න පුළුවන් මොනවද කියන එක සාකච්ඡා කිරීම. විශේෂ වැදගත්කමක් තියෙනවා. බොහෝ විට මම A level ICT උගන්වන ගුරුවරයෙක් විදිහට අපි ඒ වගේ සාකච්ඡා කරන බොහෝ දේවල් ඊට පස්සේ අවුරුද්දේ අනිවාර්යෙන් ලැබෙනවා. නිසා මම මේ පේපර් එක සාකච්ඡා කරනවා ඇනලයිස් කරලා ඒ වගේම කලින් පේපර්ස් කිහිපයක් සාකච්ඡා කරනවා. අනිවාර්යෙන්ම ෂුවර් මේ පේපර් එකක් සාකච්ඡා කරද්දී මම කරන ක්‍රමය අනුව පොඩි වෙලාවක් වැඩිපුර යනවා මේකක් කරද්දී. හරිද? මේක ගැටලුවක් සාකච්ඡා කරද්දී චුට්ටක් වැඩිපුර වෙලාවක් ගන්නවා. ඒකේ හේතුව තමයි ඒ ගැටලුවට අදාළව ඊළඟ අවුරුද්දේ මොනවද එන්න පුළුවන් කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ ගැටලුව සාකච්ඡා කළ තේරුමක් නැහැ. අපි කරන්න ඕනේ ඊළඟ අවුරුද්දේකට සූදානම් වෙන එක. තේරුණාද? ඒ නිසා අපි මේ හැම ගැටලුවක්ම අරගෙන සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. මේ මම කලබලයට මේක හදාගත් එකක්. මේ පේපර් එක මේ වගේ ඇනලයිස් කරලා හදාගත් එකක්. මේක ඔයා ළඟ ඇති මේ 2023 පේපර් එක. ඔයා ළඟ මේ පේපර් එක තියෙනවා නම් අතර ගන්න පටස් කාලා 2023 O level පේපර් එක. ඒක අතර අරගෙන ඔයා වෙන මොන හරි දෙයක් පාඩම් කරන ගමන් නම් ඉන්නේ. ඔයා මේක හොඳට කරලා තියෙනවා නම් ඒත් කමක් නැහැ අහන් ඉන්නේ. එහෙමයි කරන්නේ. දැන් අපි තුමා මොකක් හරි වෙන පාඩමක් පාඩම් කරන ගමන් ඉන්නේ. හරිද? ඔයා මේක හොඳටම කරලා තියෙනවා 2023 පේපර් එක. ඒත් කමක් නැහැ. ඔයා අහන් ඉන්න. අනිවාර්යෙන් ඔයා අලුතෙන් දේවල් එනේවා ඉගෙන ගන්නවාමයි. තේරුණාද? රයිට්. එහෙනම් අපි සම්බන්ධ වෙමු. ගන්න 2023 පේපර් එකේ පළවෙනි ක්වෙස්චන් එක. මේක ඉංග්‍රීසි මීඩියම් ළමයි ඔයාලගේ ඉංග්‍රීසි මීඩියම් පේපර් එක තියෙනවා ඇති. නැත්නම් පටස් කාලා PDF එක අරගෙන ඒක ඕපන් කරගන්න. නැත්නම් ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් වෙනසක් නැහැ ඇත්තටම. ICT වලදී ලොකු වෙනසක් නැහැ. මට අර දෙකම එකපාර බෝඩ් එකේ දාන්න අපහසුතාවයක් තියෙන නිසා මම සාමාන්‍ය අපේ A-level ක්ලාස් වල මම දෙකම දානවා. මෙතන මට අර හදිස්සියේ මගේ වැඩත් එක්ක නේද මට කරගන්න බැරි වුණා. නැත්නම් මම සාමාන්‍යයෙන් එහෙම දානවා. හරි. පළවෙනි එක බලන්න මොකක්ද තියෙන්නේ කියලා ප්‍රශ්නේ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ? එකම වෙළඳ නාමය සහිත පරිගණක හතරක් තියෙනවා. හරිද? එකම මිලකට තියෙන්නේ. හැම කම්පියුටර් එකම 1 ටෙරාබයිට් හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා. දුඩ තැටියක් තියෙනවා. ඒ වගේම VGA කෙවණියක් තියෙනවා. සාමාන්‍ය VGA කෙවණිය අපි පාවිච්චි කරන්නේ මොකටද? VGA පෝට් එක අපි පාවිච්චි කරන්නේ මොනිටර් එකක් කනෙක්ට් කරන්න. හරිද? VGA පෝට් එක මොකටද පාවිච්චි කරන්නේ? මොනිටර් එකක් කනෙක්ට් කරන්න. ඒතකොට ඔන්න ඔය වගේ විස්තරයක් කියනවා. ඒ වගේම විදුලි පරිභෝජනයත් සමානයිලු. පවර් කන්සම්ප්ෂන් එකත් සමානයිලු. හරි එහෙනම් අපි දැන් මෙතෙන්දී සැලකිල්ලට ගන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. මේ දේවල් අතරින් එකම ගානට තියෙද්දි ඔයා මොකද්ද තෝරගන්නේ කියලායි අහන්නේ. හරිද? දැන් අපිට සාමාන්‍ය කම්පියුටර් එකක් තෝරගද්දි මෙන්න මේ දේවල් වැදගත්. එකක් තමයි ප්‍රොසෙසර් එක සකසනේ වේගය. මේ තියෙන 3.6 GHz. සාමාන්‍යයෙන් අපි CPU එකක වේගය බලන්නේ GHz වලින්. හරිද? සාමාන්‍ය දැන් මේ මෑත කාලේ අපි බලන්නේ GHz වලින්. හරිද? GHz ඒ වලින් තමයි බලන්නේ. එතකොට මේ අතරින් අපිට පේනවා මේකේ ස්පීඩ්ම ප්‍රොසෙසර් එක තියෙන නැත්නම් සකසනේ තියෙන මෙන්න මේකේ. මේ දෙකේ නේද මේ 3.6 පේනවද? ඒතර මේවේ RAM උත් අඩුයිනේ. බලන්න RAM එක මේ මේ තියෙන කෑෂ් නැත්නම් නිහිත මතකය. මේ තියෙන RAM. හරිද? දැන් අපි මේකෙන් නිකන් බැලුවොත් එහෙම හොඳටම දන්න දෙක මොකද්ද? RAM එකයි CPU එකේ ස්පීඩ් එකයි ගත්තොත් ඒ දෙකේම වැඩිම වේගයක් තියෙන්නේ 3 සහ 4. ඒ නිසා අපිට 3 සහ 4 තියාගෙන අනිත් ඒවා මොනවා කළා දාගන්න පුළුවන්ද? අයින් කළා දාගන්න පුළුවන්. අපිට ඒක වැඩක් නැහැ. අනිත් ඒවා වල අඩුයි. RAM එකයි ස්පීඩ් එකයි දෙකම අඩුයි. හරිද?
අපිට මේ 2.9 කියන එක සහ 3.1 කියන දේවල් අයින් කළා දාගන්න පුළුවන්. මේ අනිත් ඒවාත් සාපේක්ෂව අඩුයිනේ. මේ කෑෂ් මෙමරි එක මේ අඩුයි. හරිද? මේ අඩුයි. මේවා වැඩි. හරිද? මේක වැඩි. මේක හැම දෙයක්ම වැඩි. හරිද? කෙවෙනි කියන්නේ ports, USB ports ඒවා පවා මේ යට දෙකේ වැඩි. මේ දෙක අතරින් මොකද්ද හොඳ කියලා අපි තෝරමු. ඔයාලට පේනවද මේකේ කෑෂ් මෙමරි එක වැඩි කියලා මේ? 16 MB කෑෂ් මෙමරි එකක් තියෙනවා. කෑෂ් මෙමරි කියන්නේ මොකද්ද කියලා පටස් කාලා කියන්න. හරිද? මේකේ RAM එක තියෙනවා 8GB, මේකෙත් තියෙන්නේ 8GB. ඒ නිසා මේ දෙකේ සමානයි අනිත් දේවල් ඔක්කොම. හරිද? මේ දෙකෙන් මේකේ කෑෂ් මෙමරි එක වැඩි නිසා කෑෂ් මෙමරි එක වැඩි වෙනවා කියන්නේ ඒක වඩාත් සුදුසුයි. ඒ නිසා අපි මේකේ තෝරගන්න උත්තරේ මොකද්ද? 4 කියලා. හරිද? උත්තරේ මොකද්ද? 4. එහෙනම් පළවෙනි එකට උත්තරේ 4. හරි. ගහගන්න යන උත්තරේ 4. දැන් බලමු මේ ආශ්‍රිත වාට එන්න පුළුවන් දේවල් මොනවද කියලා. හරිද? වාට එන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. රයිට්. මෙන්න මෙහෙම එකක්. වීඩියෝ එඩිටින් වලට මොකද්ද හොඳ කියලා අහනවා. හරිද? වීඩියෝ එඩිටින් වලට මොකද්ද හොඳ කියලා අහනවා. ඒ වගේ එකක් එන්න පුළුවන්. සාමාන්‍යව ඔයා දන්නවා වීඩියෝ එඩිටින් වුණාම ග්‍රැෆික් හදන්න එපා ඉක්මනට. ඒ කියන්නේ අපි වීඩියෝ එකක් එඩිට් කරාට පස්සේ ඒවා අපි එක්ස්පෝර්ට් කරද්දී අපි සාමාන්‍ය වීඩියෝ එකක් කියලා කියන්නේ වේගයෙන් මාරු වෙන පින්තූර. දැන් ඔයා බලන් ඉන්නෙත් ඇත්තට මොකද්ද? මම මෙතන ඉන්නවා අත මෙහෙම වෙනවා වේගයෙන් මාරු වෙන පින්තූර. මම අත මෙහෙම ගද්දී ඔය අතර පින්තූර ගොඩක් වාගේ මාරු වෙනවා. වාගේ ඇස් වලට එක පේන්නේ නැහැ. දැන් මම මෙහෙම අත උඩට පහළට ගද්දී වෙන්නේ මොකද්ද? මගේ පින්තූර වදිනවා තප්පරයකට 20ක් 30ක් අතර. හරිද? මේ පින්තූර තමයි ඔයාලට මේ මාරු වෙවි පෙන්වන්නේ මෙහෙම බලද්දී. හරිද? ඒතර වේගයෙන් පින්තූර මාරු වෙනවා. ওই වේගයෙන් පින්තූර මාරු වෙද්දී අපි වේගයෙන් පින්තූර හදන්න ඕනේ. තේරුණාද? ඒතර ওই වේගයෙන් පින්තූර හදද්දී අපිට අවශ්‍ය වෙනවා මොකද්ද? හොඳ GPU එකක්. නැත්නම් VGA කියලාත් අපි සාමාන්‍යයෙන් කියනවා. GPU කියලාත් කියනවා. හරිද? GPU එකක් අපිට අවශ්‍ය වෙනවා. GPU කියන්නේ graphical processing unit. CPU කියන්නේ central processing unit නේ. GPU කියන්නේ මොකද්ද? graphical processing unit. ඒතර අපි මේ video editing වගේ කරද්දී අපිට ඔය GPU එක වැදගත්. හරිද? එතකොට මේ වගේ අවස්ථාවකදී අපිට තෝරගන්න පුළුවන් මේ කියන්නේ මොකද්ද? video editing වලට මොකද්ද ගැලපෙන්නේ? දැන් මේවා ස්පීඩ් එහෙම අඩුයිනේ. මේකේ ස්පීඩ් එක වැඩි. හරිද? ඒ වගේම කෝස් 8ක් තියෙනවා. කියන්නේ CPU එක තුල වෙනම කෝ 8ක් තියෙනවා. හරිද? ඒතර වෙන වෙනම ප්‍රොසෙස් කරන්න පුළුවන් කෝස් ඇතුලේ අපිට. ඒතර මේකේ කෑෂ් එකත් ටිකක් වැඩි, RAM එකත් වැඩි නේද? GPU එකත් මේකේ තියෙනවා 8GB වෙනකම්. අපිට මේකේ 4 වෙනි උත්තරේ ඒකටත් ගන්න පුළුවන්. තේරුණාද? ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන්. හරි. දැන් මේකේ GPU එක ගැන වැඩිපුර දේවල් කියලා නැති නිසා. මේ කෝස් ගානත් වැදගත් වෙනවා අපිට. කම්පියුටර් එකේ වේගය වැඩි කරගන්න කෝස් ගාන වැඩි වුණාමත් අපිට ඉක්මනින් ප්‍රොසෙස් කරගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් අපි ඊළඟ ක්වෙස්චන් එකට යමු. මෙන්න මේ ක්වෙස්චන් එක. හරිද? ඔන්න අහගන්න. මේක අහන්නේ මුද්‍රිත ලේඛන වලින් ඉංග්‍රීසි පාඨ උකහා ගැනීමට පහත කවර උපාංගයක් භාවිතා වේද? අහගන්න මේ අහන්නේ මොකද්ද පුතා? printed document එකක් තියෙනවා. දැන් ඔයාලා ළඟ ටියුට් එකක් මොනවා හරි තියෙනවා නම් පේපර් එකක් තියෙනවා නම් ඒක printed document එකක්. ඒකේ තියෙන දේවල් අපි කම්පියුටර් එකට කියවලා ගන්න ඕනේ අකුරු විදිහට. සාමාන්‍යයෙන් පුතා අපි ස්කෑන් එකට දැම්මොත් ඔයාගේ ওই ළඟ තියෙන ටියුට් එක ෆොටෝ එකක් විදිහට ස්කෑන් වෙන්නේ. හරිද? ඔයා මෙහෙම ස්කෑන් එකක් අරගෙන බලගන්න. මම හැම දෙයක්ම ප්‍රොස් කාලා කියලා දෙන්න. මේ බලන්න. ඔයාලට මොනවා හරි නෝට් කරගන්න ඕන නම් නෝට් කරගන්න. පටස් කාලා කෙටියෙන් ලියා ගන්න. මෙහෙමයි වෙන්නේ. ඔයා ස්කෑන් එකකින් හරිද මෙන්න මෙහෙම ABC කියලා ලියපු මොකක් හරි ඩොකියුමන්ට් එකක් ස්කෑන් කරොත් එහෙම එන්නේ මොකක් විදිහටද? ඉමේජ් එකක් විදිහට, ෆොටෝ එකක් විදිහට එන්නේ. ඒ ෆොටෝ එකේ මෙතන අතරට අපිට මොකක් හරි වෙන ඉලක්කමක් දාගන්න බෑ. දැන් ෆොටෝ එහෙම අතරට දාන්න බෑනේ. ඔයා තේරෙනවනේ. හරිද? ABC කියලා ලියලා තියෙන අකුරු අතරකට
අපිට තව අකුරක් මැද්දට ඔබන්න පුළුවන්ද? බෑ. ඒක ඉමේජ් එකක්, ෆොටෝ එකක්. හැබැයි ඔයා මේක OCR software එකකට දැම්මොත් මේ ඉමේජ් එක ප්‍රොසෙස් කරලා මේකේ තියෙන අකුරු ටික අඳුරගෙන මෙන්න මෙහෙම ටයිප් කරලා දෙනවා මෙයා. ඒක ටයිප් කරපු ડોකියුමන්ට් එකක්. දැන් ඔයාලට පුළුවන් ඕනනම් මෙතෙන්ට දෙකේ ඉලක්කම නේද ඔය වගේ එකක් මොන හරි දාගන්න. එහෙම අවුලක් නෑ. මෙතෙන්ට ඔයාලට ඕනනම් මෙතෙන්ට දෙකේ ඉලක්කම, මෙතෙන්ට තුනේ ඉලක්කම ඔහොම මැද්දට දාගන්න පුළුවන්. හේතුව මොකද්ද? එඩිටබල්. වෙනස් කරන්න පුළුවන් ડોකියුමන්ට් එකක් බවට පත් කරලා දෙනවා. තේරෙනවද? දැන් අපි ෆෝන් එකනොත් ඔය තාක්ෂණය තියෙනවා. දැන් මේ ටික අපිට ටයිප් කරලා යවන්න ඕන නම් පටස් කාලේ කැමරාවෙන් මෙහෙම කැප්චර් කරලා මෙහෙම අකුරු ටික සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. සාමාන්‍ය සමහර ෆෝන් වල තියෙන ඔය ඔප්ෂන් එක. iPhone වල already තියෙනවා ඒක. තව ෆෝන් වලත් තියෙනවා. හරිද? නැත්නම් ඇප් එකක් දාලා කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ෆොටෝ එක ගහනවට අමතරව මේකේ තියෙන අකුරු හැඩය අනුව අකුරු මොනවද කියලා අඳුර ගන්නවා. ඒතර අපිට ඒක කොපි කරලා මැසේජ් එකට පේස්ට් කරලා ටෙක්ස්ට් එක යවන්න පුළුවන්. දැන් අපි හිතමු print කරපු රචනාවක් තියෙනවා කියලා. ඔයා ටයිප් කරා වගේ යවනවා. කොහොමද යවන්නේ? ෆොටෝ එකක් ගහුවා, සිලෙක්ට් කරගත්ත අකුරු ටික පේස්ට් කරා යවුවා. එයි ෆොටෝ එකේ තියෙන අකුරු හඳුනා ගැනීම දැන් අපේ ෆෝන් වලට තියෙනවා. ඒ වගේ තාක්ෂණයක් තමයි මේක. print කරපු ડોකියුමන්ට් එකේ තියෙන අකුරු හඳුනගෙන ඒව අපිට ටයිප් කරලා හදලා දෙනවා editable document එකක් විදියට. හරිද? right. එහෙනම් බලන්න මේකේ උත්තරේ එන්නේ ඕන මොකද්ද? ප්‍රකාශ අක්ෂර සංජානනය. OCR. උත්තරේ OCR. දැන් ඔය ෂේප් එකේ ලියා ගන්න OCR කියන එකේ තේරුම මොකද්ද? මේ තියෙන්නේ optical character recognition. මොකක්ද ඒකේ තේරුම? optical character recognition. මේකේ වෙන්නේ මොකද්ද? මුද්‍රිත එකක්. හරිද? අක්ෂර බවට පත් කරනවා. ඒක මෙතන ලියලා තියෙන නිසා ඔය ලියා ගන්න ඕනේ නැහැ. පේපර් එකේම තියෙනවනේ ඒක. හරිද? ඊට පස්සේ ඉතුරු ටික අපි මොනවද තියෙන්නේ කියලා බලමු. මොන බලන්න ඊට පස්සේ තියෙන දේවල් ටික. දැන් මේ තියෙන්නේ පුතා ඇත්තටම අපිට වේගෙන් data read කරන්න පුළුවන් ක්‍රම. හරිද? වේගෙන් අපිට data read කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට barcode read එකෙන්. දැන් ඔයා food city එකට ගියොත් එහෙම ඔයා මොන හරි බඩු ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඒ බඩු වල නම් type කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? scan එකට අල්ලනවා වේගෙන් කියලා ගන්නවා. barcode reader කියලා කියන්නේ මොකද්ද? ඔකට අපි කියනවා තීරුකේත කියවනේ. මේ තියෙන ඒක ලියා ගන්න ඕනේ නැහැ තේරෙනවනේ. එකෙන් කරන්නේ මොකද්ද? අර බාස් වලින් ඇඳලා තියෙන කෝඩ් එක වේගෙන් කියවනවා. හරිද? ඒතරේ බා එකක ඝනකම අනුව ඒවට ඉලක්කමක් අයිති. කෙට්ටු බාස් තියෙනවා නේද? මහත බාස් තියෙනවා. සාමාන්‍ය මධ්‍යම මට්ටමේ බාර තියෙනවා. ඒ බාර් රටාව අනුව අංකයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒතර වේගයෙන් මේක කියවලා ගන්නවා මේ barcode reader එකෙන්. MICR කියලා කියන්නේ මොකද්ද? Magnetic Ink Character Reader. ඒක ඔයාලා ලියා ගන්න ඕනේ. Magnetic Ink Character Reader මේ තියෙන සිංහලෙන් චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ. පුතා මේකෙන් කරන්නේ මොකද්ද? චෙක් පොත්වල මේ පිටුවක අංකයක් තියෙනවා දිග. ඔයක ලියා ගන්න ෂේප් එකේ. මොකද්ද? ඒ දාලා තියෙන්නේ. සාමාන්‍ය ටෙක්ස්ට් නෙමෙයි මේකෙන් කියවන්නේ මොනවද? මැග්නටයිස් කරපු තීන්ත වලින් print කරපු අකුරු. චෙක් වල විශේෂයෙන් මෙන්න මෙහෙම අංකයක් ගහලා තියෙනවා. මෙන්න මෙහෙම. ටිකට ලොකු අංකයක් ගහලා තියෙනවා. ඔය අංක වේගයෙන් කියවලා ගන්නවා මෙන්න මේ MICR කියන ක්‍රමයෙන්. MICR එකට දාපු ගමන් ඒකේ තියෙන අකුරු වල චුම්බක රටාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේවා print කරලා තියෙන නිකන් තීන්ත වලින්නේ. ඒ චෙක් එකේ අංක print කරලා තියෙන්නේ මොනවා වලින්ද? චුම්බකකරණය කරපු තීන්ත වලින්. ඒ නිසා අපිට ඇස් වලට පේනවා වගේම ඒක ඇතුලේ චුම්බක රටාවකුත් තියෙනවා. දැන් හත තිබ්බොත් එහෙම හත අපිට ඇස් වලට පේනවා. ඇතුලේ මොන රටාවක් තියෙනවද? චුම්බක රටාවකුත් තියෙනවා. නිසා මේ මැෂින් එකෙන් වේගෙන් මේ චුම්බක රටාව කියලා කියවලා ගන්න. තේරුණාද? වේගෙන් කියවන්න පාවිච්චි කරන ක්‍රමයක්. හරි. අපි ටයිප් කරද්දි වෙලා යනවනේ. වර්ධින්නත් පුළුවන්. මේකේ ඉක්මනින් වැඩේ වෙනවා. එහෙනම් චෙක් වල තියෙන චුම්බක තීන්ත වලින් print කරපු අකුරු කියවන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා OMR. Optical Mark Recognition. ඒ මොකද්ද? අපි MCQ පේපර් එකක් ලියලා මේ බබල් ෂීට් පාට කරන්න ඕනේ මෙහෙම.
හරිද? මේක අපි ස්කෑනර් එකට දැම්මට පස්සේ මේ බෝලේ තමයි පාට කරලා තියෙන්නේ මේවා පාට කරලා නැහැ කියලා අඳුරගෙන උත්තර ටිකට අදාළව මේ මාක්ස් හොයලා දෙනවා. තේරෙනවද? අපි ස්කෑන් එකට දාපු ගමන් පටස් කාලේ එයා බලනවා මේක මාක් කළාද නැහැ. මාක් කළා නැහැ. මේක තමයි උත්තරේ කියලා. එයා පටස් කාලා MCQ වල තියෙන මේ මාක්ස් හදලා දෙනවා. ටෙක්ස්ට් කියවන්න බෑ යාට. අකුරු කියවන්න බෑ. ඊළඟ ලියා ගන්න OMR කියලා කියන්නේ මොකද්ද? ඔප්ටිකල් මාක් රෙකග්නිෂන්. මේ මෙතන දාලත් ඇති. ප්‍රකාශ සලකුණු සංජානනයේ සලකුණු තමයි යාට කියවන්න පුළුවන්. සලකුණු කළාද නැද්ද? අකුරු කියවන්න බෑ. හරිද? මීට අමතරව තව එකක් තියෙනවා කියලා දෙන්නද? ATM මැෂින් වල ATM කාඩ් එකේ තියෙනවා මැග්නටික් පටියක්. ඒ පටිය ඇතුලේ තමයි කාඩ් එකේ අංකය තියෙන්නේ. අපි දාපු ගමන් කාඩ් එකේ අංකය වේගෙන් කියලා ගන්නවා. එතකොට චුම්බක පටියක්. මැග්නටික් ස්ට්‍රැප් එකක්. හරිද? ඒක මීට අමතරව තියෙන තව එකක්. කියා දෙනවා. හරි නේද? එහෙනම් මේ ප්‍රශ්නේ හරි. එහෙනම් මේකට උත්තරේ මොකක්ද දෙන්නේ? print කරපු මොනවද? print කරපු document වල අක්ෂර කියවන්න පාවිච්චි කරන්නේ මොකද්ද? OCR. OCR. හරිනේ? අර කෑෂ් මෙමරි එහෙම මම මෙතෙන්දි පොඩ්ඩක් කියා දෙන්නම්. මේ බලන්න. පුතා. ඊළඟ ක්වෙස්චන් එක ඊට පස්සේ තියෙන්නේ solid state නැත්නම් ඝන තත්ත්වයේ අවස්ථා උපාංගයක් වන්නේ කුමක්ද කියලා අහනවා. ඝන තත්ත්වය කියන්නේ මෙහෙමයි. අපි කම්පියුටර් එකේ මෙමරි තියෙනවනේ එක වර්ගයේ මතකයන් තියෙනවනේ hard disk එක RAM එක ඔය වගේ ගොඩක් තියෙනවනේ. ඒ වල එක ටෙක්නොලොජිස් තියෙනවා. හරිද? එක තාක්ෂණයන් තියෙනවා. ඔන්න බලන්න තාක්ෂණයන් ටික මොනවාද? පළවෙනි එක තමයි ඔප්ටිකල් ප්‍රකාශ තාක්ෂණය. ඔය පටස් ගාලා ලියා ගන්න ඈ. අටවල ලියා ගන්න. ඔප්ටිකල් නැත්තම් අනිවාර්යෙන් අද උගන්වන්නේ මම ආව නැත්තම් ඔයා මට කෝල් කරලා කියන්න ආවේ නෑ. එනවම තමයි යන්නේ. සමහරට වටින්නේ නේද? බාන්නකො අනිවාර්යෙන් එනවා. ප්‍රකාශ තාක්ෂණය නැත්තම් මොකද්ද? ඔප්ටිකල්. ඔප්ටිකල් තාක්ෂණය පාවිච්චි කරන අපතා CD වල, DVD වල. ඔප්ටිකල් කියන්නේ ආලෝක කිරණයෙන් තමයි වැඩේ වෙන්නේ. ආලෝක කිරණයක් આવලා CD එකට ඒක පරාවර්තනය වෙනවනේ. රයිට්? ඒකේ අර පොඩි CD එකේ බම්ස් තියෙනවා පොඩි. වැඩිපුර ඒවා කියන්නේ නැතුව ඉන්නම් ඒවා අදාළ නැති නිසා එච්චර මේ වෙලාවේ කොහොම හරි මතක තියාගන්න. ආලෝක තාක්ෂණයෙන් තමයි මේක කියවන්නේ. මට කියා දෙන්න තිබ්බ ඔක්කොම මේ වෙලාවේ සුදුසු නැහැ. මේක ඇති. වැඩි දැනුම ඕනේ නැහැ නේද? මේ දැන් ඕනේ සිලබස් එක. තේරුණාද? අමතර කතන්දර නැහැ. ඊට අමතරව floppy disk නැත්නම් 930 ලියා ගන්න floppy disk 930. sorry. ඒක magnetic technology එක. sorry මේ ඊළඟට කියන්න ගියප එක. ඊට පස්සේ තියෙන ටෙක්නොලොජි තමයි ලියන්නේ magnetic චුම්බක තාක්ෂණය. චුම්බක තාක්ෂණය magnetic. මොනවද ඒවට තියෙන්නේ? චුම්බක තාක්ෂණය සාමාන්‍යයෙන් පාවිච්චි කරන පුතා මේ වගේ hard disk වල දුඩ disk එක. එයා ගන්න hard disk. දුඩ disk එක. hard disk එකේ චුම්බක තාක්ෂණය තියෙන්නේ. ඒක ඇතුලේ ප්ලේට් එකක් තියෙනවා කරගෙන ඒක චුම්බකකරණය කරලා තමයි data තියාගන්නේ. අපේ දැන් ෆොටෝ තියෙන්නේ චුම්බකකරණය කරලා අපේ. ෆිල්ම් තියෙන්නේ චුම්බකකරණය කරලා. ඊට අමතරව මම ඉස්සෙල්ලා කිව්වා floppy එක නැත්තම් මොකද්ද 930. 930 කියන්නේ අර කැසට් පටි වල තියෙන මැටීරියල් එක වගේ නිකන් නැවෙන මැටීරියල් එකකින් හදපු එකක්. මේ වෙලේ හදිස්සිය පෙන්වන්නත් බෑ, හොයන්න බෑ. right. චූටි ඉඩ කඩක් තියෙන වැඩි ඉඩ කඩක් නැහැ ඒකේ. හරිද? ඒ වගේ චුම්බක තාක්ෂණයන් තියෙනවා.
ඊට පස්සේ තියෙනවා දැන් මේ දෙකේම පුතා කැරකිලා data හොයන scene එක ගන්න තියෙන්නේ plate එකක් වගේ තියෙනවා කැරකිලා data හොයනවා. හරිද? තව තියෙනවා මේකට magnetic tape කියලා එකක්. දැන් අරක තියෙන round එකක්නේ. මේකේ තියෙන tape එකක් මෙහෙම දිගට පටියක්. චුම්බක පටිය magnetic tape. ඒ චුම්බක තාක්ෂණය. ඊට පස්සේ තියෙනවා පුතා මේ කිසිම දෙයක් මෙහෙම කැරකෙන දේවල් නැති pen drives වගේ දේවල්. ඒව ඇතුලේ කැරකෙන්නේ නැහැ නේ මුකුත් pen drive එක ඇතුලේ RAM එක ඇතුලේ මුකුත් කැරකෙනවද නැහැ. ඒවා chip වල ගබඩා කරන්නේ electronic chip තුල ගබඩා කරන්නේ. හරිද? අන්න ඒවට තමයි අපි මොනවා කියන්නේද? solid state. නැත්තම් මොකද්ද? ඝන අවස්ථාව කියලා කියන්නේ. ඒවට තමයි මොනවද අයිති වෙන්නේ? flash USB flash memory නැත්තම් සැනලි දාවකය කියලා කියනවා. flash memory සැනලි දාවකය. SSD hard disk. SSD කියන්නේ අර කැරකෙන ප්ලේට් එක නැති සාමාන්‍ය hard disk එක. සාමාන්‍ය නෙමෙයි. කැරකෙන ප්ලේට් එකක් නැති hard disk එක. ඒකේ chip වල ගබඩා කරන්නේ. ඒතර කැරකෙන්නේ නැහැ මොකද chip එකේ තියෙන දේ ඉක්මනට ගේනවා ගිහිල්ලා. තේරෙනවද? හරි නේද? right. එන ඔන්නෝම වර්ග තුනක් බෙදෙනවා. ඔය තියෙන එකේ අදාළ දේවල්. pen එක, SSD එක, ඒ වගේ දේවල් අයි තියෙනවා. SD card එක. අර memory chip කියලා ගහනවා phone එකට. SD card. හරිද? හරි ඔන්න ඕකෙන් අපි ඒක ගොඩ දාගත්තා. එහෙනම් මේකේ උත්තරේ මොකක්ද දෙන්නේ? USB channel දාවකේ pen drive එක. flash memory කියලා කියනවා. හරි ඒකත් එක්ක අපි පොඩ්ඩක් බලමුද අර පිළිවෙල. memory hierarchy එක ඔන්න බලා ගන්න memory hierarchy එක. මතකයන් වල වේගය අනුව පිළිවෙල ඔන්න අහගන්න. සාමාන්‍ය පුතා CPU එක ඇතුලේ CPU එක ඉන්නේ process කරන්නේ. හරිද? CPU එක ඇතුලේ චූටිම memory එකක් තියෙනවා. අපි යාට කියනවා registers කියලා. register memory මොනවාද? register memory. සිංහලෙන් කියන register කියලාම තමයි. ඒක ගොඩාක් චූටි memory එකක්. හරිද? ඉතා කුඩායි. bits ගණන් වලින් තියෙන්නේ ඒවා. හරිද? bits වලින් තමයි ඉන්නේ. චූටි ඒවා. byte කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේට වඩා ටිකක් ලොකු මතකයක්. අපි ඒවට කියනවා cache memory කියලා. cache memory නිහිත මතක. නිහිත මතක නැත්නම් වාරක මතක කියලා කියනවා. සිංහලෙන් නම් ගොඩක් තියෙනවනේ. වාරක මතක. ඒකේ වෙන්නේ මොනවද කියලා මම කියන්නම්. සනිකව බලාගන්න. ඔන්න බලන්න වෙන දේ. මෙන්න තියෙනවා CPU එක. මේකේ කැලි කීපයක් තියෙනවා CPU එකක් ඇතුලේ. එකක් තමයි ALU. මොකක්ද එකක්? ALU. ඕකේ තමයි ගණන් හැදෙන්නේ. තාර්කික කටයුතු වෙන්නේ. අරකද ලොකු මේකද ලොකුද කියලා බලන්න ALU එකේ. ALU එකේ මොනවද කරන්නේ? ගණිතමය හා තාර්කික ඒකකය. ගණන් හදනවා. අරකද ලොකු මේකද ලොකු ඒව බලනවා. AND ඔපරේෂන් එක O එක ගේට්ස් ටික දන්නව නම් ඒ වගේ ඔපරේෂන්ස් ටික කරන්නේ මේකෙන්. ඊට පස්සේ තියෙනවා CU කියලා කැලලක්. CU එකෙන් කරන්නේ මේ සම්පූර්ණ පාලනය. කියන්නේ මොන හරි දෙයක් කන්ට්‍රෝල් කරනවා නම් ඒ සිග්නල් එක මේක කරපන් කියලා සිග්නල් එක යවන්නේ මේ CU එකෙන් කන්ට්‍රෝල් යුනිට් එකෙන්. පාලන ඒකකේ. ඔන්න ලියාගන්න ප්‍රස්කාල ඈ. මම බෝඩ් එකේ ලියනවා අඩි ප්‍රස්කාල කියා දෙනවා මේ වෙලේ හදිස්සි නිසා. පාලන ඒකකේ. මේ ALU එකේ මොන හරි දෙයක් ගානක් හදනවා නම් අපි ඒවා ගෙහින් දාන්න ඕනේ රෙජිස්ටර්ස් වලට. මොනවටද දාන්න ඕනේ? රෙජිස්ටර්ස් වලට. එහෙනම් පුතා මේ රෙජිස්ටර්ස් වල තියෙන්නේ මොනවද? ALU එකේ ප්‍රොසෙස් කරන දේවල්. මේකෙන් ගානක් හදනවා නම් මේකට දාන්න ඕනේ. දැන් මම ඔයාලට ගානක් පොතට ලියලා දුන්නාම ඔයා ගාන එතන හදනෝනේ. ඒ වගේ මෙයාට හදපන් කියලා කියන්නේ මේ රෙජිස්ටර්ස් වලට දැම්මම මෙයා අරන් හදනවා. තේරෙනවද? එහෙනම් රෙජිස්ටර්ස් කියන්නේ ඉතා කුඩා මතකයක්. එක එක වර්ගයේ රෙජිස්ටර්ස් තියෙනවා. පාට ඒවා ලොකුවට දාලා නැහැ තාම. ඊළඟ කරන්නේ එතකොට පාට ඒවා ලස්සන ඉගෙන ගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් ඔයා A level ICT කරොත් එහෙම මේ ටිකයි තව චුට්ටකුයි තියෙන්නේ. එහෙම A level ICT හැදෙන්නේ. පුතා මේකට පස්සේ තියෙනවා cache memory කියලා එකක්. cache memory. cache memory. හරිද? ඒකෙන් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි
මේ process කරන්න නැත්නම් සකස් කරන්න අවශ්‍ය data ගේන්නේ RAM එකකින්. කොහෙන්ද ගේන්නේ? RAM එකකින්. දැන් උදාහරණයක් විදිහට හිතන්න. මෙන්න තියෙනවා ඔයාගේ hard disk එක. දැන් phone එකේ storage එක කියලා හිතන්නකෝ. ඔයා open කරනවා app එකක්. මේ app එක උඩ click කරනවා මෙහෙම. හරිද? click කරාට පස්සේ app එක කොහෙට load වෙනවද? මේ RAM එකට load වෙනවා. ඔය app එක උඩ click කරාට පස්සේ RAM එකට load වෙනවා. load වුණාට පස්සේ මේ RAM එකේ තියෙන දේවල් මෙහෙම ගේනවා මෙතෙන්ට. මෙන්න මෙහෙම මෙතෙන්ට ගේනවා. හරිද? CPU එක ඇතුළට ගෙනල්ලා තමයි process කරන්නේ. නැත්තම් බෑ. මේ hard එකේ තියෙනවා කෙලින්ම CPU එකට ගේන්න බෑ. hard එකේ තියෙනවා RAM එකට load කරගෙන ඒව තමයි මේ CPU එක ඇතුළට ගේන්නේ. හරිද? ඒතකොට RAM එකේ ඉඳන් CPU එකට අර path තියෙනවනේ. ඔය path දිගේදී slow වෙනවා. ඒ නිසා ඉක්මනට ගෙන්න ගන්න ඕන නිසා මේ වගේ cache memory එකක් තියාගෙන මෙතන තියෙන ඒවා වලින් නිතර ඕන දේවල් තියාගන්නවා. හරියට මේ තියෙන කඩේ නම් මේ තියෙන කුස්සිය නම් මේ කඩේ තියෙන දේවල් වලින් නිතර ඕන දේවල් අපි කුස්සිය ගෙනල්ලා තියාගන්නවා. ඇයි නිතර කඩේ යන්න බෑනේ අපිට. කඩේ යන්න ගියොත් නිතරම අපිට මේ කාලේ වැය වෙනවා වැඩි. ඒතර වැඩේ ස්ලෝ වෙනවා. ඒ නිසා අපි RAM එකේ තියෙන දේවල් වලින් නිතර අවශ්‍ය වෙන දේවල් frequently used data තමයි ඉතින් ගෙනල්ලා තියාගන්නේ. ඒවට අපි මොනවද කියන්නේ? cache. ඔය cache උත් level 3ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. මේ තියෙන්නේ L1 cache, මේ තියෙන්නේ L2 cache, මේ තියෙන්නේ L3 cache. වැඩිම නිරන්තරයෙන් ඕන දේවල් මේකේ තියෙන්නේ. ඊට වඩා ටිකක් අඩුවෙන් ඕන දේවල් මේකේ. ඊට වඩා අඩුවෙන් ඕන දේවල් මේකේ තියෙන්නේ. තේරෙනවද? අර වැඩිපුරම ඕන දේවල් ළඟින් තියාගන්න. ඔයාලට පේනවා එන්න මේ memories ලොකු වෙනවා. register එක පොඩි, L1 එකේ ලොකුයි, L2 එක ඊට වඩා ලොකුයි, L3 එක ඊට වඩා ලොකුයි. මේ ඔක්කොම cache වැඩිම ඕන දේවල් මේකේ තියාගන්නවා කියලා. RAM එක ඊට වඩා ලොකුයි, hard එක ඊට වඩා ලොකුයි. එහෙනම් මෙතන තියෙන පිළිවෙලට තමයි අපි සාමාන්‍ය memory පිළිගස්සන්නේ. මොනවද? චූටි මෙක්කන register. හැබැයි වේගය වැඩි. ඊට පස්සේ ලොකුයි කවුද? cache. cache වල තියෙනවා පොඩ්ඩක් L1, L2 lock එක, L3 තවත් lock එක. හරිද? නිහිත මතක. ඊට පස්සේ ඉන්න RAM එක. ප්‍රධාන මතකයේ main memory නැත්නම් random access memory. ඊට පස්සේ ඉන්නවා කවුද? අපේ hard එක. storage එක. internal storage එක. ඒ කියන්නේ අභ්‍යන්තර මතකය, අභ්‍යන්තර ආචායනය. ඒක සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් පුතා SSD එකක්. නිසා මම ඉස්සෙල්ලා කිව්වේ අර hard එක වෙනුවට අපි අර chip වලින් වැඩ කරන එකක් දානවා. අර කැරකෙන plate slow නිසා. නැත්නම් hard එකක් තියෙන්න පුළුවන්. hard එකට වඩා SSD එක වේගෙන් වැඩි. තේරුණාද? සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තමයි පිළිවෙල හැදෙන්නේ. එන්න වේගය අඩු වෙනවා, size එක ලොකු වෙනවා. එහෙමයි වෙන්නේ. ඒ එන්න මොනවද? වේගය වැඩි වෙනවා, size එක ලොකු වෙනවා. චූටි වෙන්න වේගය වැඩි. දැන් registers ගොඩාක් වේගවත්. මේ L1 කියන cache එක normally තියෙන්නේ CPU එක ඇතුලේ. L3 එක තියෙන්නේ එළියේ. L2 එක ඇතුලේ වෙන්නත් පුළුවන්. එළියේ ළඟට වෙන්නත් තියෙන්න පුළුවන්. ඒ අනිවාර්යයෙන්ම මතක තියාගන්න L1 එක ඇතුලේ තියෙන්නේ L3 එක එළියේ. L2 එක කියන්න බෑ හරියට ඇතුලේ තියෙන්නත් පුළුවන් ළඟ තියෙන්නත් පුළුවන්. හරි නේද? right අවශ්‍ය දේවල් තියෙනවා නම් දාගන්න පටස් ගන්න. දැන් මේකෙන් ඔයාලට ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න පුළුවන්. කියන්න බලන්න මේ memories අතරින් මේවා අතරින් නශ්‍ය නැත්නම් volatile memory මොනවද? මේ memories අතරින් volatile කියන්නේ මොනවද? නශ්‍ය. නශ්‍ය කියලා කියන්නේ පුතා නැති වෙනවා. කම්පියුටර් එක ඕෆ් කරපුවම බොහ් කියලා. මොනවද? මේ ඔක්කොම volatile නශ්‍ය. නෝට් එක පට්ට වැදගත්තේ. නශ්‍ය මතක volatile memory. මේවා මොනවද? නශ්‍ය නොවන ඒවා. non volatile. ඒ මැකෙන්නේ නැහැ ඒවා. කම්පියුටර් එක ඕෆ් කරාට hard එක මැකෙන්නේ නැහනේ. ඔයිට අමතරව කම්පියුටර් එකේ තව memory එකක් තියෙනවා volatile. නෙමෙයි non volatile. මොනවද? ROM එක. ROM මැකෙන්නේ නැති එකක්. ඒ කියන්නේ කම්පියුටර් එක ඔන් කරද්දී motherboard එකේ පොඩි chip එකක් තියෙනවා. ඒ කම්පියුටර් එක ඔන් කරද්දී මේ තියෙන motherboard එක
ඒකේ පොඩි chip එකක් තියෙනවා. ඒ program එකෙන් තමයි computer එක on කරලා දෙන්නේ. හරියට අර adapter තියෙන දැකලා තියෙනවද? ඒක on කරලා දෙන්නේ අර පොඩි මෙහෙම එකක් ගහලා ඉල්ලලා මෙහෙම කරකවල දැකලා තියෙනවද දන්නේ නැහැ. මම දන්නේ අලුත් ඒවා එහෙම තියෙනවද කියලා. මේ මම පරණ ඒවා දැකලා තියෙනවා එහෙම adapter start කරද්දි මෙහෙම පොඩි කැල්ලක් මෙහෙම ගහලා මෙහෙම කරකවල. කරකවනවා on වෙන්නේ. ඊට පස්සේ ඒක on නැහැ. ඒ වගේ තමයි computer එකක් on කරලා දෙන්නේ මෙන්න මේ ROM කියන chip එකේ තියෙනවා ROM read only memory. ඒක කියවන්න විතරයි පුළුවන් වෙනස් කරන්න බෑ. ඒකේ තියෙනවා BIOS කියලා program එකක්. ඔන්න ඕකෙන් තමයි on කරලා දෙන්නේ. ඒ program එක තමයි වග කියන්නේ computer එක on කරන්න. computer එකේ අවුල් තියනවද කියලා බලලා on කරලා දෙන්නේ BIOS program එකේ. තේරෙනවද? සම්පූර්ණවට දැනුම package එකක් එන්නේ. සාමාන්‍ය මැදින් අනම්මනම් ඇඩ් නෑ මොකුත් නෑ. කෙලින්ම හොඳට අහන් හිටියොත් පට්ට විදියට ගොඩ යන්න පුළුවන්. හරිද? රයිට් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ chat එකේ දාන්න. එහෙම අවුලක් නැහැ. මේ සහ මම ඔයාලට බලාපොරොත්තු වෙනවා ඔයාලට මේ පාඩම් වලට එක එක අමාරු කැලේ තියෙනවනේ. ඒවට පොඩි වීඩියෝ කැලේ හදලා දානවා. ඒතර ඔයාලට කැමතිලාට බලන්න පුළුවන්. ඔයාලට ටයිම් එකක් ඉතුරුණු ගම ඔයා පාඩම් කරලා මහන්සි වුණාම ඔයා හිතන්න මේක එන්ජොයි කරනවා කියලා. ෆිල්ම් එකක් බලනවා. නැත්නම් මේක ඇවිල්ලා ආතල් වැඩක් කියලා හිතලා මේක මේ එක්කෝ මේක මේ කාගේ හරි අපි හිතමු ආසයි කියලා විනීලාගේ වීඩියෝ බලන්න. බිනිලගේ වීඩියෝ එකක් කියලා හිතලා ඔයා පාඩම් කරලා මහන්සි වුණාට පස්සේ මේක බලන්න. මේ මයින්ඩ් එක හදාගන්න එතකොට ගොඩ යන්න පුළුවන්. එතකොට නිකන් රෙස්ට් ඉල්ලන්නේ නැහැ වගේ මොලේ. මේක එන්ජොයි කරන්න. හරිද? රයිට්. ඉනා යන්නේ ඉතින් මේ වල නේද විනිලගේ වීඩියෝ වගේ. නමුත් වටිනවා. හරි නේද? නම් මෙතනින් ලොකු දැනුම පැකේජ් එකක් වඩා හම්බුණා. එක ප්‍රශ්නකින් අපි එන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් කවර් කරා. ඒකයි වටින්නේ. ඔයාලට මම මෙතෙන්දී ප්‍රශ්න 1000ක් කරන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. ඔයාලට අර හරි දැනුමක් එන්නේ නැහැ. එහෙම කරොත් එහෙම නිකන් උත්තර ටික මතක තියාගන්න වෙනවා. ප්‍රශ්න 1000. ඊළඟ එක. පරිගණක ක්‍රමණයකන වල උපදේශ ඉන්ස්ට්‍රක්ෂන් ක්‍රියාත්මක එක්සිකියුට් කරන්නේ පහත කවරක් මගින්ද? කියන බලන්න. එක්සිකියුට් කරන කවුද? මම දැන් මෙතන කියා දුන්නා ඒක. කවුද මේවා ක්‍රියාත්මක කරවන්නේ? ALU එකකින්. උපදෙසක් දුන්නාම මෙන්න මෙහෙම කරන්න කියලා කරවන්නේ කවුද? ALU එකකින්. ගණන් හදන්නේ ඒවනේ. ඉතින් මෙන්න ඒතරට උපදෙසක් කියන්නේ ගාණක් හැදෙනවා වගේ වැඩක් තමයි. එතන අපි ඕන ප්‍රෝග්‍රෑම් එකක් රන් කරද්දී ඇතුලේ ගාණක් හැදෙන්නේ. රයිට්. ALU එකකින් තමයි ක්‍රියාත්මක කරන්නේ. TP එකේ ALU එකකින්. දැන් මෙතන එහෙම ALU කියලා නෑනේ. මෙතන අර සම්පූර්ණ කෑල්ල නම තියෙන මොකද්ද? CPU එකේ. සසම්භාවී ප්‍රවේශ මතකේ. RAM එකෙන් කරන්නේ මොකද්ද? ක්‍රියාත්මක කරන එකද මතකය දෙන එකද? මතකය. ප්‍රෝග්‍රෑම් ඕපන් කරාම එයාට ඇවිල්ලා ඉන්න දෙනවා මෙතන RAM එකේ ඇතුලේ. හරිද? එයාට බෑ ප්‍රොසෙස් කරන්න. ප්‍රොසෙස් කරන්නේ කවුද? CPU එක. CPU එක ඇතුලේත් මොකද්ද? ALU එක. දැන් ඔයාලා පොඩි හින්දා ඔයගලන්ට ඇතුලේ ඒවා නෙමෙයි උඩින් කියන්නේ මොකද්ද CPU එක. මේ අනිත් ඒවාෙන් කරන දේවල් දන්නවනේ දේව බලා ගන්න. දැන් ලබන පාර අහන්න පුළුවන් මොකද? නිහිත මතකේ කෑෂ් මෙමරි එක මොනවද කරන්නේ? කියන්න. කෑෂ් මෙමරි එක මොනවද කරන්නේ? RAM එකේ තියෙන නිතර පාවිච්චි කරන දේවල් CPU එක ඇතුලෙන් හෝ ළඟින් තියාගන්නේ මොකක් මගින්ද? කෑෂ් මෙමරි එකේ. frequently used data තමයි මෙතන තියෙන්නේ. නිතර පාවිච්චි කරන දත්ත. හරිද? right. එහෙනම් එකත් හරිය. දැන් ඔන්න ඔක්කොම එන්න පුළුවන් දේවල් කියත්. hard disk එක දන්නවනේ ඉතින් permanent storage එක. తాවකාලිකව නෙමෙයි දීර්ඝ කාලිනව මතක තියාගන්න පාවිච්චි කරන එකක් තමයි මොකද්ද? මේ hard disk එක කියලා කියන්නේ. තේරුණාද? right. හරි හොඳයි. ඊට පස්සේ තියෙන්නේ පරිගණක හතරක් තරු ආකාරයෙන් ජාලගත කිරීමට පහත කවරක් අවශ්‍ය වේද? ඔන්න අහගන්න සිද්ධිය ඔක්කොම ටික කියා දෙන්නම් මේ ඔක්කොම. උදා A level උගන්නද්දී O level වල නිකන් පොත් බලන්න නම් දේවල් නෑ හරිද? මට A level කරද්දි තේරෙයි ICT කරද්දි. ඒ දැනුම ලැබුණාම O level නිකන් මොකක්ද කියලා හිතෙනවා හරිද?
හොඳ දැනුමක් ලැබෙනවා. ගිනි පවුර ෆයර්වෝල්. ඒ ෆයර්වෝල් කියන්නේ මොකද්ද? ගිනි පවුර කියන්නේ මොකද්ද? ගිනි පවුර අපි දාන්නේ සාමාන්‍යයෙන් අපේ නෙට්වර්ක් එක ආරක්ෂාවට. නෙට්වර්ක් එකක් කියන එක දන්නවනේ. මොන මම මේ ඔක්කොම ටික පාවිච්චි කරලා පොඩ්ඩක් ඇදලා පෙන්නන්න එක. ඔන්න අහක. දැන් මගේ ළඟ කම්පියුටර්ස් 3ක් තියෙනවා. ඔන්න බලන්න. මෙන්න කම්පියුටර්ස් 3ක් තියෙනවා. මේක ඇඳ ගන්න ෂේප් එකේ. ඔන්න කම්පියුටර්ස් 3ක් තියෙනවා. මම කියද්දිම ෂේප් එක ඇඳන් යන්න හොඳට අහන් ඉන්න හැබැයි. ඔය කම්පියුටර්ස් 3 එකට කනෙක්ට් කරගන්න ඕනේ. මොකද අපි පාවිච්චි කරන්නේ? දැන් අපිට කම්පියුටර්ස් දෙකක් කනෙක්ට් කරලා දෙනවා. අපි සාමාන්‍යයෙන් කේබල් එකකින් කෙලින්ම කනෙක්ට් කරන්න පුළුවන්. මෙහෙම කනෙක්ට් කරලා ඉවිල්ලා අපිට සෙටින්ග්ස් හැදුවොත් එහෙම IP address දාලා settings හැදුවොත් එහෙම අපිට මේකේ තියෙන ෆයිල්ස් එහා පැත්තකටත් එහා පැත්තේ ඒවා මේකට දාගෙන හදාගන්න පුළුවන්. හරිද? එහෙම නැතුව මේ වගේ තුනක් කනෙක්ට් කරද්දි හතරක් කනෙක්ට් කරද්දි අපිට අවශ්‍ය වෙනවා හොඳට වැඩ කරගන්න මොකද්ද? සා එකක් හදාගන්න මොකද්ද අවශ්‍ය වෙන්නේ? ස්විච් එකක්. මොකද්ද ඕනේ වෙන්නේ? ස්විච් එකක්. ස්විච් එක කියලා කියන්නේ ස්විච් එකක් අවශ්‍ය වෙනවා. ඊතර සීන් එක පොඩකින් හරි. මොකක්ද අපිට අවශ්‍ය වෙන ස්විච් එකක්. ඒතර මේ ස්විච් එකට අපි මෙහෙම කනෙක්ට් කරනවා මේ කම්පියුටර්ස් එක එක. ඒතර අපිට මේ ඔක්කොම එකට කනෙක්ට් කරලා වැඩ කරගන්න පුළුවන්. මොන ස්විච් එකෙන් තමයි අපි මොකක් හදන්නේද? LAN එකක් හදන්නේ. LAN එකක් කියන්නේ local area network. ස්ථානීය පෙදෙස් ජාලයක්. ඒ කියන්නේ එක බිල්ඩිමක් ඇතුලේ විතරයි ගිහිල්ලා තියෙන්නේ. ලෝකෙ පුරා ගිහිල්ලා නෑ මේක. මේක LAN එකක්. මේ කැලේ මොකද්ද? LAN එකක්. දැන් අපිට ඉන්ටර්නෙට් ඕන වෙනවනේ. නේද? ඉන්ටර්නෙට් ඕන වෙනවා. ඉන්ටර්නෙට් ඕන වුණාට පස්සේ අපි පාවිච්චි කරනවා රවුටර් එකක්. මේ ස්විච් එකට රවුටර් එකක් කනෙක්ට් කරනවා. එහෙම. සාමාන්‍යයෙන් අපි මෙහෙම රවුටර් එකේ සිම්බල් එක අඳිනවා. ඔයාලට එච්චර අවුලක් නෑ ඒක. මම මෙහෙම ඇදලා පෙන්නනවා රවුටර් එක. ඔය රවුටර් එක හරහා තමයි අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නේ. මෙන්න ඉන්ටර්නෙට්. හරිද? ඔන්න ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන මොකේද රවුටර් එක. දැන් එහෙම නෙගෙද්දි රවුටර් එකෙන් ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන්නේ. හරිද? ඉන්ටර්නෙට් කියන්නේ WAN එකක්. Wide Area Network. පුළුල් පෙදෙස් ජාලයක්. ඒ කියන්නේ ලෝකෙ පුරාම විසිරිච්ච එකක්. මේක LAN එකක්. අපේ බිල්ඩින් ඇතුළේ විතරයි. අපේ කාමරය ඇතුළේ විතරයි. තේරෙනවද? ඒ දෙක කනෙක්ට් කරන්නේ මොකෙන්ද? රවුටර් එක. එහෙනම් මතක තියාගන්න රවුටර් එක කියන්නේ මොකද්ද? නෙට්වර්ක් කනෙක්ට් කරන ඩිවයිස් එකක්, උපාංගයක්. හරිද? ජාල සම්බන්ධ කරන උපාංගයක්. ඒක බොහෝ විට පාවිච්චි කරනවා ස්ථානීය පෙදෙස් ජාලයක්. මොකේකට සම්බන්ධ කරන්නද? wide area network එකක් නැත්නම් පුළුල් පෙදෙස් ජාලයකට. LAN එකක් WAN එකට කනෙක්ට් කරන්න පාවිච්චි කරනවා. හරිද? ඉන්ටර්නෙට් කනෙක්ට් කරද්දී පාවිච්චි කරනවා. එතකොට මේ මොකද්ද? එහෙනම් මෙතන ස්විච් එකයි ඔන්න එකයි හරි. ඊට පස්සේ දැන් අපිට ඉන්ටර්නෙට් එකේ මොකක් හරි වෙබ්සයිට් එකට එනවා කියලා හිතමුකෝ. හරිද? මෙතන ඉඳන් වෙබ්සයිට් එකට එනවා. ඒතර මෙහෙම ගිහිල්ලා මේ ඉන්ටර්නෙට් එක හරහා මොකක් හරි සර්වර් එකකට යන්නේ. මොකේද යන්නේ? සර්වර් එකක්. සර්වර් එකක් කියන්නේ අපි ඉල්ලන සර්විස් එකක් දෙන කම්පියුටර් එකක්. දැන් අපි ඉල්ලන නම් මොන හරි වෙබ්සයිට් එකක් මෙහෙම ගියාට පස්සේ මෙහෙම ඉන්ටර්නෙට් එක කරා මෙයා දෙනවා අපිට. එයා කවුද? සර්වර් එකක්. සර්විසස් දෙන කම්පියුටර් එකක් තමයි සර්වර් එකක් කියලා කියන්නේ. සේවාවන් සපයන කම්පියුටර් එකක් තමයි සර්වර් එකක් කියලා කියන්නේ. එහෙනම් සර්වර් එකක් දැන් දාන්න. හරිද? ස්විච් එකත් හරි, සර්වර් එකත් හරි. දැන් අපි ෆයර්වෝල් එකක් දාමු. ඔන්න බලන්න ෆයර්වෝල් එකක් දාන තැන. දැන් අපේ ඉන්ටර්නල් නෙට්වර්ක් එක මේකනේ. මේකෙන් තමයි ඉන්ටර්නෙට් යන්නේ. මේ පිටින් මොන හරි ඇටැක් එකක් එයි කියලා හිතලා අපි මෙතෙන්ට දානවා මොකද? ෆයර්වෝල් එකක්. ගිනි පවුරක්. මොකක්ද දාන්නේ? දුන්නේ හරියට අර ගඩොල් බිත්තිය වගේ ලස්සන අදින්න ඕනේ. ගිනි පවුරක්, ෆයර්වෝල් එකක්. ඒකේ අරමුණ මොකද්ද? මේ එන data packet filter කරනවා. data කොටස් එනවනේ. ඒවා filter කරලා බලනවා මොනවද මේ එන්නේ? ඇටැක් එකක්ද එන්නේ? තේරුණාද? අනවසර ප්‍රවේශ වීමක්ද? ඒවා බලන්න තමයි මේ ෆයර්වෝල් එකක් අපි මෙතනින් සම්බන්ධ කරන්නේ. සාමාන්‍ය මේ කම්පියුටර්ස් වල ෆයර්වෝල් එකක් තියෙනවා software එකක් විදියට. වෙනම උපාංගයක් නැති වුණත් මේ වගේ software එකක් විදියට තියෙනවා. දැන් හරි ෆයර්වෝල් කතන්දරේ දාන්න. ඊට අමතරව අපි බලමු මොඩම්. මොඩම් පාවිච්චි කරන්නේ මොකටද? මොඩම් එක පාවිච්චි කරන්නේ අපි
ටෙලිෆෝන් ලයින් එක පාවිච්චි කරන්නේ ඇනලොග් සිග්නල්. මෙන්න මෙහෙම සිග්නල් එකක් නේ. මෙහෙම එන්නේ. කටහඬනේ ගෙනියන්නේ ටෙලිෆෝන් ලයින් වල. තේරෙනවද? කටහඬ ගෙනියන්නේ. හැබැයි කම්පියුටර්ස් වල තියෙන්නේ මොනවද? කම්පියුටර්ස් වල තියෙන්නේ ඩිජිටල් සිග්නල් මෙහෙම. 0.1 තත්ත්ව දෙකයි. උඩ ගියා පහළ ගියා උඩ ගියා පහළ ගියා. මේ වගේ අඛණ්ඩව වෙනස් වෙන්නේ නැහැ. ඇනලොග් නෙමෙයි. මේකට මොනවද කියන්නේ? අංකිත සංඥා. මේවා ප්‍රතිසම සංඥා. අංකිත ප්‍රතිසම. ඒක දෙක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මොනවද කරන්නේ? මොඩමයක් සම්බන්ධ කරනවා. මෙහෙන් එන ණයා වගේ එක්කෙනාව කොටු කරලා ගන්නවා මෙයා මොඩම් එකෙන්. කියන්නේ මේ එන ඇනලොග් සිග්නල් එක ඩිජිටල් බවට පත් කරනවා. අපි යවද්දී ඩිජිටල් එක ඇනලොග් කරලා යවනවා. මොකද ඔන්ලයින් එකේ ඇනලොග් සිග්නල් භාවිතා වෙන නිසා කටහඬ ගෙනියන්නේ. ඉතින් තේරෙනවද? අයිට අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. එහෙනම් මේකේ උත්තරය එන්නේ මොකද්ද? හතරක් සම්බන්ධ කරන පාවිච්චි කරන්නේ ස්විච් එක. හරි නේද? පුතා මේ මොකුත් ප්‍රශ්න එහෙම නැද්ද අහන්න chat එකේ දාන්න ප්‍රශ්නයක් නෑ ප්‍රශ්න නැහැ ඔයගොල්ලෝ ප්‍රශ්න විසඳන් ඉන්නේ මේ වෙද්දිනේ අහන්න එක ප්‍රශ්නයක් මොන හරි අරක මොකද්ද මේක මොකද්ද එහෙම අහන්න ඔයාටත් වෙන්න පුළුවන් අදහසක් මෙන්න මෙහෙම වෙන්න පුළුවන් නේද මේක වෙන්න පුළුවන් නේද හරි මෙන්න මේකට මම ඔයාලට ලස්සන රෙකෝඩින් එකක් දාන්නම් බලන්න ඕන එකක් ලස්සනට කරන්න පුළුවන් වෙන්න මේක මම A level වලට උගන්වපු වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ මම දැකලා තිනවා ගොඩක් O level ළමයි ඇවිල්ලා බලනවා බලලා කමෙන්ට් එකක් දානවා මම O level වලත් මට පට්ට විදිහට තේරුණා කියලා කමෙන්ට් දාලා ගිහලා තියෙනවා මම දැකලා තියෙනවා O level වලට තමයි හරිද මෙන්න මේ ටික අපි කරමු එක වගේ questions ටිකක් තියෙන ඔක්කොම conversions තියෙන්නේ conversion ටික ඉතුරු ටික මතක් කරගෙන මේ වැඩේ කරමු. ඔයා A level කරොත් එහෙනම් මේ ටිකම තියෙනවා ඉගෙන ගන්න. ඒතර වැඩෙක් වගේ ඉන්න පුළුවන් A level class එකේදී. හරි ඔන්න බලන්න. ICT කියන්නේ මේ හරිම ලේසියෙන් පාඩම් කරන්න පුළුවන් දෙයක් ඈ. ඒ නිසා ගොඩාක් නිකන් මේ O level වලට වැඩිය පාඩම් කරන දේවල් අඩුයි A level වල. තේරුම් ගන්න දේවල් තියෙන නිසා තේරුම් ගන්න හොඳට උගන්වන ගුරුවරයෙක් තමයි ගැලපෙන්නේ. පාඩම් කරන නිකන් කියවන කෙනෙක්ට නෙමෙයි හරිද? හරි. අපි හදමු ගාන. right. පළවෙනි ගාන තියෙන්නේ 10 පාදයකක් තියෙන්නේ ඔක්ටල් කරන්න තියෙන්නේ. 216 මේකට ගැලපෙන අෂ්ටමේ සංඛ්‍යාව හරි රයිට් ඔන්න බලන්න සාමාන්‍යයෙන් අපි මෙන්න මේක ඔයාලා ලියා ගන්න ඕන ෂේප් එකේ හරිද 10 පාදයේ සංඛ්‍යා කියන්නේ අපි ආසයවනේ අපි ආසයි මම මෙහෙම මූණක් දාන්නම් අදහස මොකද්ද අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා 0 1 2 3 4 5 6 8 9 කියන නේද සංඛ්‍යා ටික තියෙන්නේ ඒකේ මොනවද ඉලක්කම් ටික 0 ඉඳන් 9 වෙනකන් සංකේත තියෙන්නේ 10 පාදයේ නැත්තම් ඩෙසිමල් සංඛ්‍යා කියලා කියනවා අපි ආසයි මේක වෙන ඕන එකට හරවන්නේ කොහොමද ඔන්න බලා ගන්න ෂෝට් නෝට් එක මේක දෙකට හරවන්න පුළුවන් අපිට මේක හරවන්න පුළුවන් 8ට මේක හරවන්න පුළුවන් 16 පාදයට කොහොමද කරන්නේ දන්නයි chat එකේද මේ ඕන එකක් කරන්නේ පාදයෙන් බෙදනවා ඔයාලට හරවන්න ඕන මොකද්ද ඒ පාදයෙන් බෙදන්න පාදයෙන් බෙදනවා මම මෙහෙම බෙදනවා කියන එක ලියන්න පාදයෙන් බෙදනවා එච්චරයි ඒවට මොන හරි ඉලක්කමක් දුන්නොත් දෙකේ පාදවල හරවන්න 10 පාදයක දෙකෙන් බෙදන් යන්න 8ෙන් බෙදන් යන්න 16ෙන් බෙදන් යන්න හරිම ලේසියි දෙකේ පාදයේ තියෙන්නේ 0 1 විතරයි ඒ සංකේත දෙක විතරයි 8 පාදයේ තියෙනවා
බිඳුවේ ඉඳන් 7 වෙනකන් සංකේත 8. දෙකේ පාදේ ඉලක්කම් 2යි, අටේ පාදේ ඉලක්කම් 8යි, 16 පාදේ නම් 16ක් තියෙනවා. මොනවද 16? බිඳුවේ ඉඳන් 9 වෙනකනුයි 10 වෙනකොට තියෙන්නේ A. ඒ වගේ 15 වෙනකන් යනවා B, C, D, E, F කියලා. මෙතන ඔක්කොම ෂෝට් නෝට් එක තියෙනවනේ. එහෙනම් මතක තියාගන්න අපි දන්න පාදයේ 10 පාදයේ වෙනත් ඕන එකට හරවන්නේ ඒ අවශ්‍යකයෙන් බෙදලා. එහෙනම් අපි මේ පටස් කාල 216 එකක් අනිවාර්යෙන් එනවනේ. දැන් ඔයාලට අනිවාර්යෙන් මම එන එකක් උගන්ලා ඉවරයි දැන්. අනිත් මම කලින් එවෙනුත් එනවා හරිද? මේක එනවාමයි ෂුවර්. මේකෙන් එකක් එනවමනේ. දැන් අනිවාර්යෙන් මේ ටික පුළුවන් වෙන්න ඕනේ. බැරි නම් කියන්න මම වෙනම රෙකෝඩින් උනත් තියෙන ඕනම දෙයකට ඕනම එකක් තියෙනවා හරිද? 216 අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකෙන් උගන්වන්නේ හරිද? ඕන දෙයක් ඔයාලා අමාරු දෙයක් කියලා දෙන්න පුළුවන් පටස් කාලා. 216 අපි බෙදනවා පුතා 8ෙන්. 216 8ෙන් බෙදුවම පුත්‍රය කියන පටස් කාලා 27යි නේද? 27 වැඩි කරොත් එහෙම 8ෙන් කීයද උත්තරේ? 216. හරිනේ. ඉතුරු බිඳුවයිනේ. නෑ. හරිද? දැන් අපි මේක ආපහු බෙදන්න ඕනේ 8ෙන්. මෙතන 8ට අඩු සංඛ්‍යාවක් ආවේ නෑනේ. ආපහු බෙදනවා 8ෙන්. 27 8ෙන් බෙදුවාම 3යි නේද? 3යි නේ. 24යි. 3යි. 24යි. 27 වෙන්න තව 3ක් මදි නේද? එහෙනම් උත්තරේ ඉතුරු කීයද? 3යි. එහෙනම් 27 8ෙන් බෙදුවාම 3යි 24යිනේ. 25 26 27යි. 3ක් ඉතුරුයි. මේ අනිවාර්යෙන් මේ ඉතුරු වෙන බිඳුව ලියන්නේ. හරි. දැන් මේකේ තව පාරක් බෙදන්න ඕනේ නැහැ. සමහරවිට ඔයා බෙදනවා ඇති O level වලදී ඉස්සෙල්ලා උගන්වලා. එහෙම අවශ්‍ය නැහැ. මෙතන 8ට අඩු සංඛ්‍යාවක් ආවොත් ආපහු බෙදන්න ඕනේ නැහැ. යටින් ඉඳන් උඩට උත්තරේ ලියන්න. මොකක්ද දෙන්නේ 3යි 3යි බිඳුවයි. උත්තරේ 4. තේරෙනවද අතුස්සන බලන්න පොඩ්ඩක් මේ තේරෙනවද කියලා බලන්න එපා. පුතා තේරුණා අතුස්සන බලන්න. ඉන්නවද නැද්ද කියලා දැනගන්න අතුස්සන බලන්න. හරි හරි. එන එච්චරයි. හරිද? රයිට්. ප්‍රශ්න අහන්න ලැජ්ජ වෙන්න එපා. ඔයාලට මේ ලැබිලා තියෙන පට්ට වටින chance එකක් මේ වෙලාවේ ඕන ක්වෙස්චන් එකක් අහන්න මට දැන් මොන හරි දෙයක් කරගන්න බැරුණොත් ඊළඟට මම දාන එකේ කියලා දෙනවා. හරිද? හරි. ඊළඟ එක කරන්න පුළුවන්. ඔක්ටල් එකක් ෂඩ් දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න තියෙන්නේ. ඊළඟ එක බලමු මොකක්ද? මේ දෙක විතර. නේද? 10 පා දෙකක්. හරියි. මේක. තියෙන පිළිවෙල හොඳයි. ඔන්න අහගන්න ඊළඟ ෂෝට් නෝට් එක. මේක අනිත් ෂෝට් නෝට් එක බලා ගන්න. ඔන්න බලා ගන්න අනිත් ෂෝට් නෝට් එක. ඔන්න බලන්න. අපිට වෙනත් පාද දෙනවා. අපි ආස නැති පාද දෙනවා. ආස නැත්te ආසයි අපි ඔක්කොටම හරිද? මොකද අපි ආස නැහැ කියලා හිතමු. අපි දෙකේ පාදෙට ආස නැහැ. අපි 8 පාදෙට ආස නැහැ. 16ට ආස නැහැ කියලා හිතමුකෝ. අපි ඇත්තටම අවංකේ ඉතින් 10 පාදෙට අපිට ලේසි පුරුදු එක. මං කිව්වා මේක මේකට හරවන්නේ බෙදලා. මේව කොහොමද මේකට හරවන්නේ? මොකද්ද? ක්‍රමය. place value එක නැත්තම් මොකද්ද? ස්ථානීය අගයෙන් තමයි කරන්න වැඩි. ස්ථානීය අගයෙන්. මොකද්ද ක්‍රමය? අපිට දෙකේ පාද එකක් දුන්නොත් මෙන්න මෙහෙම අපි ලියා ගන්නවා කොහොමද? අපිට මේවා එකක් දුන්නොත් අපි ලියා ගන්නවා මොකද්ද? දෙකේ බිඳුවෙනි බලය, දෙකේ එක්වෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය කියලා ලියාගෙන ගාන හදන්න. ක්‍රමය මතක තියන්න එපා. ගණන් හදන්න දන්නවා ක්‍රමය අමතක කරනවා පැටලෙනවා. හරිද? එහෙනම් මේක කොහොමද කරන්නේ? 8 බිඳුවෙනි බලය, 8 එක්වෙනි බලය, 8 දෙවෙනි බලය කියලා ලියාන ගාන හදන්න. මේකේ 16 බිඳුවෙනි බලය, 16 එක්වෙනි බලය, 16 දෙවෙනි බලය කියා ලියාගෙන ගාන හදන්න ෂෝට් නෝට් එක. තේරෙනවද?
ඒකට අපිට මෙතෙන්දී වැදගත් පොසිෂනල් වැලියු එක ස්ථානයගේ ඔන්න උදාහරණයක්. මේකේ තියෙන එක කරමු. ඒකේ තියෙන 10යි 10 නේ. කන්වර්ට් කරලා බලමු. 10යි 10. මේක බයිනරි නේ. දෙකේ පාද එකක්. කොහොමද අපි 10 පාදට හරවන්නේ? ආසනතියේ වාසයකට ගන්න කොහොමද? ස්ථානයගේ පොසිෂනල් වැලියු. මෙතන දෙකේ බිඳුවෙනි බලයයි. අපි දන්නවා එක දෙකේ බිඳුවෙනි බලය. මම උඩින් ලියා ගන්න. ඒක මට ඕනේ නෑ. ඇත්තටම වැඩක් නෑ. දෙකේ 2, දෙකේ 3, දෙකේ 4, දෙකේ 5, දෙකේ 6, දෙකේ 7 ඕවා වැඩක් නෑ. අපි කෙලින්ම දන්නවා හැම එකක්ම පටන් ගන්න කෙලවර ස්ථානයක කීයද? එකෙන්. එකෙන් පටන් ගන්න. එකට පස්සේ එක දෙකෙන් වැඩි කරලා 2යි. දෙක දෙකෙන් වැඩි කරලා 4යි. 4 දෙකෙන් වැඩි කරලා 8යි. 8 දෙකෙන් වැඩි කරලා 16යි. 16 දෙකෙන් වැඩි කරලා 32යි. 64යි. 128යි. ඔහොම දාගත්තා. වැඩි කර කර ඉන්න දෙයක් නැහැ. මේ වෙනම වැඩි කරලා ගන්න ඕනේ යගයන්. මේක වැඩි කරන්න දෙයක් නැහැ. මේ බිංදු තියෙන යගයන් කපන්න. ඊටු ටික එකතු කරලා ගන්න. කීයක් තියෙන්නේ? 128 සහ 8 එකතු කරා උත්තරේ කීයද? 136 නේද? 136. හරිද? මෙන්න මේක පොඩ්ඩක් කරන්න. මෙයාව පටස් ගාලා හරවලා උත්තරේ දාන්න පටස් ගාලා. මෙයාව හොයලා උත්තරේ දාන්න. මෙන්න මෙයාව හොයන්න. 1 2 5 ඔක්ටල් 10 පාදයෙන් කීයද කියන්නේ? ඒක ඉවර කරලා මෙන්න මෙයාවත් හොයන්න. මෙන්න මෙයාව හොයන්න. මේ දෙන්නවම හොයන්න පටස් ගාලා. මෙයාවත් හොයන්න, මෙයාවත් හොයන්න 10 පාදයට ගන්න. chat එකේ උත්තරේ දාන්න හැමෝම. වැරදුනට කමන්නේ දාන්න. හරිද? හොඳයි උත්තරේ වල තියෙනවා. හරි. අන්න එහෙම ඉන්න ඕනේ. හරි බලමු දෙන්න. බලමු. Taman හදලා අත්විඳින්න ඕනේ. ඒතර තමයි ගොඩ යන්න පුළුවන්. මේක පුතා මේ හිතෙන් හදන්නත් පුළුවන්. මේක 8 බිඳුවෙනි බලය, 8 එක්වෙනි බලය, 8 දෙවෙනි බලය කියලා දාත නැත්නම් එහෙම අයින් කරලා දාන්න ඕනේ අපිට. නේද? අපි දන්න ඕනම සංඛ්‍යාවක් කෙරෝලයාගේ මොකද්ද? 1යි. මේක එන්නේ 8 පාදේ නිසා 8න් වැඩි වෙලා. 1 වරක් 8 8යි. 8 වරක් 8 කීයද? 64යි. 1 8 64. තව එකක් තිබ්බොත් කීයද? තව එකක් තිබ්බොත් 512යි. ඕනම මතක තියාගන්න. ඒවා ගණන් හදාදී මතකේ ඉන්නවා ඒ ලෙවල්වලදී. මෙතෙන්දී අපි පුතා මේවා වැඩි කරලා ගන්න ඕනේ. ඉස්සෙල්ල වගේ 0.1 විතරක් නෙමෙයි මේක වැඩි කරලා ගන්න ඕනේ. 64 1යි. මම දීලා කරලා පෙන්නන්නම්.
හරිද? කීයද? 8 2යි. කීයද? 1 5යි. මේ ටික එකතු කරලා උත්තරේ කියන පටස් ගාලා 64යි 16යි 5යි. දැන් 64යි 16යි 5යි. 4යි 16යි 5යි කීයද? 85යි නේ. එහෙමයි ඈ. 85යි. හරිද? අකරණ යන්නේ. මේ ක්‍රමයට ඕන ගානක් හදන්න පුළුවන් දැන්. අරක බලමු. 12යි 16 බිඳුනේ බලය 16ක 16 2 ඕවා ඔන්නේ අපිට හරිද? පිනේද? වැඩෝනේ. මෙහෙම ගත්තා. මෙතන දැම්ම එක ස්ථාන එක 16න් බැරි කරාම 16 ස්ථාන 16 වරක් 16 256. හරිද? මේකේ අදහස මොකද්ද? 256ව 1යි. 16ව 2යි. එක ස්ථාන 10යි. ඒ කියන්නේ 10යි කියලා දන්නව නේද ඔයා? සාමාන්‍ය 9ට පස්සේ බින්දුවේ ඉඳන් 9 වෙනකන් එනවනේ. ඒ කියන්නේ 10යි. B 11යි. ඔහොම යනවා. F කියන්නේ කීයද? 15යි. 16 පාදයේ තියෙන ලොකුම තනි සංකේතය 15 F. මේ ටික එකතු කරලා උත්තරේ කියන්නේ පායකට කරගන්න ෂේප් එකේ. ඔන්න කම්මැලි. 256යි 32යි 10යි. හරිනේ. හරි උත්තරේ 298යි. 298යි. හරි එහෙනම් එකත් ගොඩ. එහෙනම් දැන් ඔයාට ඕන එකක් පුළුවන් ඈ. දැන් ඔයා දන්නව මොකද්ද? 10 එකක් එනි කොහොමද? බෙදනවා. අවශ්‍යකෙන් බෙදනවා. එනි එකක් 10ට ගන්න කොහොමද? පොසිෂනල් වැලියු. මේ ස්ථානයගේ දාලා වැඩි කරලා ගන්න ඕනේ. ලේසි යන්නේ මේවා. හරිද? ගණන් කියන්නේ ඉතින් ඕවද කියන්නකෝ. බලන්න ඊළඟ එක. හරිද? සමහරට ඔයා කලින් පැය ගණන් ගියපු පන්ති වලට වැඩිය ඔයාලට සමහරට මේකෙන් මන්ට ඒවා මතක් වෙනවා ඈ. වෙන අමතර කාලයක් වැය වෙන්නේ නැහැ. මේක පටස් කාලා අපි ඉවර කරනවා. හරිද? දැනුම කෙලින්ම. ඊට පස්සේ බලන්න අඩුම කාලෙකින් වැඩිම දැනුමක්. මේක. අෂ්ටම එකක් සත් දශමය. සීන් එක අහගන්න පටස් කාලා. අෂ්ටම එකක් සත් දශමය. කියන්නේ ඔක්ටල් ටු හෙක්සඩෙසිමල්. මෙහෙමයි වැඩේ වෙන්නේ. පුතා අපි 2 පාදයෙන් 8 පාදයට යන්නේ කොහොමද? කියන්නේ 2 පාදයෙන් 8 පාදයට යන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. ඔන්නෝමයි යන්නේ. බලගන්න. මේ කෙරවලේ ඉඳන් කඩනවා කීයේ කෑලි වලටද? 3 කෑලි වලට. කෙරවලේ ඉඳන් ඈ පසුපස ඉඳන් 3 කෑලි වලට. එහෙම කඩද්දී මදි වෙනවා නම් බින්දු දානවා. ඊට පස්සේ අපි අර වගු ගහන්නේ වගු පොඩි කාලේ වැඩ මේ කෑල්ල අපි 10 පාදයට ගන්නවා. සාමාන්‍යයෙන් බයිනරි එකක් 10 පාදයට ගන්න කොහොමද? 1 2 4 8 කියලා දාලානේ. මේක 1 2 4යි කෑල්ල කැඩෙනවනේ බා. හරිද? 1 2 4 8 16 දාන්න එපා. මොකද කැඩලානේ තියෙන්නේ 3ට. දැන් 1 2 4 1 2 4 1 2 4. දැන් පටස් කාලා උත්තරේ ලියන්න. මෙතන 1 විතරයි උත්තරේ 1යි. මෙතන 2 1යි 3යි. මෙතන 2 විතරයි 2යි. මේ තියෙන්නේ. තේරෙනවද? මේ තියෙන්නේ මොකද්ද? 2 එකක් 8ට හරවන විදිය. හරිද? 2 එකක් 16ට හරවන්නේ කොහොමද? මේක 3 කෑලි වලට කඩනවා. 2ක් 16ට හරවන්නේ කොහොමද? 4 කෑලි වලට කඩනවා.
මේක හරවන්න බලන්න 16ට. පස්සේ ඉඳන් කඩන් යන්න කී කැලි වලටද? මම මේ ඊතලයක් දාන්නේ පැත්ත පෙන්නන්නේ. පදි වුණාම බින්දුවක් දාන්න. 1 2 4 8. 1 2 4 8 කැලේ ඉවර වෙනවා 8ක්. දැන් පටස්ක මේ හිතෙන් කරන්නත් පුළුවන් මේවා. 4 2 6යි. මේකේ ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා කියන්නේ 15යි. මේ ටික එකතු කරලා බලන්න 15 වෙන්නේ. 15 කියන්නේ මොකද්ද? F. 6යි F. මේක 8යි 2යි 10යි. 10 කියන්නේ A. උත්තරේ 6යි F. ඔගේ යාළුවෝ ඉන්නවා නම් ගොඩ දාන්න පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන වරෙන් ඉක්මනට. හරිද? මේකේ වුණාට පස්සේ මේ දාන්නම් මේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඔයාට ඉස්සරහට මොන හරි දෙයක් වෙනස් දෙයක් ඕන නම් පරස් කාලා මට chat එකේ දාලා තියන්න. මෙන්න මේ කෝනිස රෙකෝඩින් එකක් හරි දෙන්න නැත්නම් පරස් කාලා සෙමිනාර් එකක් කරන්න. හරි. දැන් අයගේ අනිත් පැත්ත බලමු. හරිද? 2 8ට දාන්නවා 2 16ට දාන්නවා. ඒකේ අනිත් පැත්ත කරන්නේ කොහොමද? මේකම තමයි. මේ විදිහටම අනිත් පැත්තට යනවා. 1 3 2 දුන්නොත් අපි 1 බිට් 3කින් ලියනවා මේ වගේ. පොඩ්ඩක් කරලා පෙන්නන්න. මේක මොකක්ද? මොන බලන්න. අපිට කිව්වොත් එහෙම 8 එකක් 2ට හරවන්න කියලා. 16 එකක් 2ට හරවන්න කියලා මෙහෙමයි කරන්නේ. මෙන්න 8 ඉලක්කම. මෙන්න 16 ඉලක්කම. මොන බලන්න. ඉස්සෙල්ලා අපි 3ට කැඩුවා. දැන් 3කින් ලියනවා. ඉස්සෙල්ලා අපි 3 කැලි වලට කැඩුවා 3කින් ලියන්න. 3කින් ලියන්න. මේක 4කින් ලියන්න. එන්න මේ ළඟ 3කින් ලියන්න ඕනේ මෙහෙම. ඉඩ තියා ගන්න ඕනේ ඒක නිසා. මොනවාද 3 අගයන් කියන්නේ? 1 2 4. ඒවා ලියන්න ඕනේ හිතෙන් කරන්න පුළුවන් ඈ. මම මේවා දන්නවද දන්නේ නැහැ. මේකයි මෙහෙම ලියලා පෙන්නන්නේ. දැන් මට කියන්න පහ හදන්න කොහොමද කියලා. වගු ගහන්න එපා ඈ පොඩි වැඩ. පහ හදන්න කොහොමද? මේ පැත්තෙන් දැන් බලන්න. පහට 4 ඒවා තියෙනවනේ ඔව්. තව කීයක් ඕනද? එකක් ඕනේ. එහෙනම් 2 එපා 1 දාන්න. මේ තියෙන්නේ 5. 4 හදන්න කොහොමද? 4 විතරයි. අනිත් ඒවා එපා. බිංදුව හදන්නේ මේවා එකක්වත් එපා. නිවාරෙන් ලියන්නේ. 2 හදන්නේ 4 එපා 2 විතරයි. කොහොමයි කන්වර්ට් කරන්නේ? මේ චුට්ටක් වේගයෙන් උගන්වන්නේ. නිකන් පන්තියක ඉගෙනීම කොහොමද කියලා හිතන්න. වේගයෙන් උගන්වන්නේ. කාට හරි පොඩි දෙයක් හරි මිස් වුණොත් මට කියන්න. මේ මගේ මේ වෙලාව අනුව මම ඔයාලට හොදක් කරන්න වේගයෙන් උගන්වන්නේ. මතක් කිරීමට. කාට හරි තේරුන්නේ නැත්නම් කියන්න මේට වැඩිය මට ලේසියෙන් ලස්සනට මේවා උගන්වන්න පුළුවන් ඈ. මම මේ තත්ත්වය අනුව තමයි උගන්වන්නේ. හරි F හදන්නේ කොහොමද F? 1යි 2යි 4යි 8යි 1යි 2යි 4යි 8 ඉන්නේ තියෙන්නේ. F කියන්නේ කීයද? 15. 15 දාන්න මේ ඔක්කොටම එක දාන්න ඕනේ. 8යි 4යි 2යි 1යි දානම 15 දෙන්නේ. 3 හදන්නේ කොහොමද? 8 නෑ 4 නෑ 2යි 1යි තමයි 3. 5 හදන්නේ 8 නෑ 4යි 1යි. බිංදුව හදන්න එකක්වත් දාන්නේ නෑ. B හදන්නේ කොහොමද? B කියන්නේ 11යිනේ. A කියන්නේ 10යි B කියන්නේ 11යි. 11 හදන්නේ කොහොමද? 8කුයි 3යි 1යි. 3යි කියන්නේ මේ 2යි 1යි sorry. 8කුයි 3කුයි කියන එක තමයි එහෙම කියවුනේ. හරි. ගොඩද? ලියාගන්න ප්‍රශ්න කාලා විනාඩියක් දෙන්න.
හරිද? හරි. දැන් අපි බලමු අන්තිම දැන් ඔන්න කන්වර්ෂන් ඔක්කොම ටික ගන්න ඉවරයි. අර පළවෙනි එකේ මම 8න් විතරයි බෙදලා පෙන්නුවේ. අනිත් ටික දන්නවා කියලා මම හිතනවා. මේ කොම් වගේ ඉවරයි. හරිද? දැන් මේක කරනකොට ඔක්කොම ඉවරයි. අන්තිම කන්වර්ෂන් දෙක තමයි 8 16ට සහ 16 8ට. ඔය දෙක. ඕක කරන්නේ වක්‍රාකාරයෙන් ඈ. උදාහරණයක් විදිහට ඔයාලට දුන්නොත් එහෙම මේක. හරිද? ඕක කන්වර්ට් කරන්න කිව්වොත් අපි කෙලින්ම මේකේ තියෙන එක කරමුද? ඒතර කාලිතුරේ. එකක් තියෙන්නේ අෂ්ටමයක එකක් තියෙන්නේ අෂ්ටමය 15/72. 15/70. ඔන්න කන්වර්ට් කරන්න තියෙන්නේ. අපි මෙතන වෙන එකක් ලියන් කරමු. හරි මේක කොහොමද අපි හෙක්ස කරන්නේ? හෙක්සඩෙසිමල් 16 පාදයට හරවන්නේ. මේක දෙකේ පාදයට හරව ගන්න මුලින්ම. මෙයාව දෙකේ පාදයට ගේන්නේ. දෙකේ පාදයට හරවන්න කොහොමද? මේ හැම එකනාම තුනකින් ලියන්න එච්චරයි. ගණන් හදන ළමයට පරස් කාල මතක් වෙනවා. බිංදුව ලියන්න එක ලියන්නේ කොහොමද? 0.1යි 5 ලියන්නේ මෙහෙම. 7 ලියන්නේ මෙහෙම. 2 ලියන්නේ මෙහෙම. ඔන්න දෙකේ පාදයට දාගත්තා. දැන් ඉස්සෙල්ලා ඉගෙනුනේ දෙකේ පාදයට හරවන විදිය. දැන් 16ට හරවන්න. 4 4 කඩන්න. මේ කීයද? 3යි, මෙතන 7යි, මෙතන 10යි. දන්නවනේ ඉස්සෙල්ලා කියා දුන්නා 1 2 4 8යි කියලා දාලා. මේකෙන් කියා දෙන්නේ නැහැ. ඒ නිසා මං ගැන වැරදියට හිතන්න එපා. ඔටේඩි ලස්සනට කියා දෙනවා අන්තිවල. මේක බලන්න. මේකේ අපි හැම එකක්ම 4කින් ලියන්න ඕනේ හෙක්සනේ. මේවා එකක් කියන්න පුළුවන් ආඩි ඊළඟ අවුරුද්දේ. 4කින් ලියන්න ඕනේ. 3 ලියන්නේ කොහොමද? 0.1 1. F කියන්නේ ඔක්කොම එක එන්න ඕනේ. 0 කියන්නේ 0.4ක් එන්න ඕනේ. 2 කියන්නේ 0.1 1. මේක 3 කෑලි වලට කඩනවා. මේ තියෙන 2යි, මේ තියෙන 7යි, මේ තියෙන 4යි, 0.2යි. ඔතේ. මම මෙහෙම ලියද්දි මට වර්ධින්න පුළුවන් ඈ. ඔය වැරදුනොත් කියන්නේ. මේ මෙහෙම මිස් වෙන්න පුළුවන්. මත් 51 නේද? හරි. එහෙනම් කන්වර්ෂන්ස් ඔක්කොම ඉවරයි. මම අඩුවෙන් හැදුවේ අර පළවෙනි එක විතරයි. අපි 8ෙන් බෙදලා විතරයි පෙන්නුවේ. 16ෙන් බෙදලා පෙන්නුවේ නෑ. ඒක නිසා මෙන්න මේක 16ට හරවන්න. මේක ගමු. මේක 16ට හරවන්න පටස් කාලා එතනින් ඉවර කරන්න පටස් කාලා. දන්නවනේ 10 පාදයක 16ට හරවන්න 16න් බෙදන් යන්න ඕනේ. අර පළවෙනිට උගන්වපු එක. හරිද? right? එකසිය 82කට 16 10යි නේ තියෙන්නේ.
12ක් විතර වුණා. යටේ ඉඳන් උඩට උත්තරේ ලියන්න ආපහු බෙදන්න ඕනේ 16ට අඩු ඉලක්කමක් ඇවිල්ලා තියෙනවා. මෙයාට කියන්නේ A නේ. මෙයාට කියන්නේ මොකද්ද? BC නේද? උත්තරේ AC. කොබන් එක හදලා හරි ගියයි. හරි ගියයි. එහෙමයි. හරි. මොන දැන් ඔයාලට ඔක්කොම ඉගෙනුවේ. ඔය පන්තිල උගන්නන්න ගියහම එන කල් යනවා. එහෙනම් මේකේ උත්තරේ කියන්නේ hexadecimal කරාම එන උත්තරේ. හැදුවේ මේක කොහොමද? 37යි 37යි මේකනේ. උත්තරේ 2. කලින් එවෙත් උත්තරේ වුණේ නේද? කීයද ආවේ? 100. එකසේ 36 නේ. මේක අරව හැදුවානේ. දැන් අපෝ කියන්න ඕනේ ගණන් ටික හැදුවේ මතක නැද? හරි. ටෙරාබයිට් එකක් සමාන වන්නේ කුමකටද? මේක අවංකයෙන් දන්න අය බැරි නම් අත උස්සන්න එපා. අවංකයෙන් දන්න අයත් එක්ක අත උස්සන්න බැරි වෙන්න පුළුවන් පුතා හැටි. අවංකයෙන් මේක දන්න අය අත උස්සන්න. දන්න අය විතරයි. දන්න අය විතරයි. දන්නේ නැති අය අතපත් දාන්න එහෙම තමයි. හරිද? හැමෝම හැමදේම දන්නේ නැහැ නේ. මම දැනගන්න එපා වගේ තත්ත්වයේ නිසා මම මේ අහන්නේ. හරිනම් ලස්සනට අහගන්න. මේක වටිනවා වෙයි වාට. හරි මේ ටික දන්නවද ඔයා? මේ සටහනක් දාන්න පටස් කාලා bits bytes ඒ සීන් එක. සාමාන්‍ය පුතා 1 bit කියලා කියන්නේ අපි ඩිජිට් එකක්. ඒ කියන්නේ බිංදුව හරි එක හරි ගබඩා ගන්න පුළුවන් ස්ථානයක් තමයි බයිට් එකක් කියලා කියන්නේ. හරිද? sorry bit එකක් කියලා කියන්නේ මොකද්ද? බිංදුව හරි එක හරි ගබඩා ගන්න පුළුවන් එක ලොකේෂන් එකක්. දැන් මිනිස්සෙට ඉඳ ගන්න පුටුවක් තියෙන්නේ. ඒක එකාට ඉඳ ගන්න පුළුවන්. ඒ වගේ තමයි එකක් හරි බිංදුවක් හරි ගබඩා ගන්න එක ස්ථානයක්. බිට් එකක් කියලා කියන්නේ. දැන් පෙන් එකේ එක ස්ථානයකට ස්ටෝර් කරන්න පුළුවන් බිංදුව හරි එක හරි ඒ බිට් එක. ඒ වගේ ගොඩාක් එකතු කරලා තමයි බයිට් බිට් මෙගාබයිට් ඔම හැදෙන්නේ. ඒතර මේ වගේ 8ක් ගත්තොත් අපි කියනවා බයිට් එකක් කියලා. හරිද? බයිට් එකක් කියලා කියනවා. ඒතර බයිට් එකේ ඒවා 1024ක් අපි කියනවා කිලෝ බයිට් එකක් කියලා. කිලෝ බයිට් එකේ ඒවා 1024ක් අපි කියනවා මෙගාබයිට් කියලා. මෙගාබයිට් ඒවා 1024ක් අපි GB කියලා කියනවා. GB ඊට පස්සේ ටෙරාබයිට් ඔහොම යනවනේ ඉස්සරහට. GB වැඩි කිරීම 1024 ටෙරාබයිට්. ඔහොම දිගට යනවා. ඔක්කොම ටික පෙන්නන්නම්. මේ ටික අපිට දැනට ඇති. හොඳට මතක තියාගන්න මුලින්ම බිට් එකේ ඉඳන් පයින්නේ 8ක් වුණාට පස්සේ. ඊට පස්සේ 1024 තමයි ආසම අපි ඉලක්කම. හරිද? මේ ගණන් හදද්දි ලේසි ක්‍රමය තමයි මම උගන්වන ක්‍රමය ෂුවර් ලේසි. හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉලක්කම 1024 කියන්නේ 2 වෙනි බලය. ඔක ලියා ගන්න පටස් කරලා 1024 කියන්නේ 2 වෙනි බලය. අපිට බොහෝ විට මෙන්න මේ ඉලක්කම ඕනේ. 8 නම් ඉතින් දන්නවනේ 2 3 වෙනි බලය. වැදගත්.
හරි. එහෙනම් මතක තියාගන්න 1024 කියන්නේ දෙකේ 10 වෙනි බලය. බොහෝ විට ඔයාලට මෙතන ඉඳන් ලැබෙයි. ඒතර 1024න් යන්න ඕනේ. මෙතන ඉඳන් ලැබුණොත් බිට් වල ඉඳන් ලැබුණොත් ඔයා 8ක් අයින් කළා තමයි යන්න ඕනේ. හරිද? දෙකේ 3 වෙනි බලයක් අයින් කළා යන්න ඕනේ. මේ ගාන හදමු. මේ ගාන කියන්නේ මොන බලා ගන්න. මේ ගාන කියන්නේ ටෙරාබයිට් කීයක්ද? එකක්. සමාන වෙන්නේ මොකේද? ඔන්න බලන්න. 1 TB සමානයි. KB වලින් තියෙන්නේ. අපි KB වලින් හදමු. හරිද? KB වලින් තියෙන්නේ. ඒ නිසා KB වලින් හදමු. බයිට් වලින්වත් හදන විදිය කියලා දෙන්න. බයිට් වලින් මුලින්ම කියලා දෙන්න. ඔන්න බලන්න. ටෙරාබයිට් හදන විදිය. 1 බයිට් අරගෙන 1024න් වැඩි කරොත් මොකද වෙන්නේ? කියන්නේ බයිට් 1024 කිලෝබයිට් එකයි. තව 1024ක් මෙගාබයිට්. අර ග්‍රෑම් කිලෝග්‍රෑම් වෙනවා වගේ තමයි නිකන් හිතන්න බලකොට. බයිට් මොනවාද? KB ඊට පස්සේ MB. තව 1024ක් මොනවාද? GB. තව 1024ක් TB. ඊළඟට ඇහුවොත් එහෙම බයිට් කියලා ඔන්න උත්තරේ. බයිට් කීයක්ද? 1024 1024 1024 1024. උනාට එන්න පුළුවන් ප්‍රශ්නයක්. බයිට් නම් බයිට් එකෙන් ගත්තොත් මෙච්චරක්. කිලෝබයිට් එකෙන් ගත්තොත් මේ ප්‍රශ්නෙට උත්තරේ 1 TB සමානයි KB වලින් ගත්තොත් KB එක වැඩි කරනවා 1024න්. කීයද? MB වෙනවා. ආපහු 1024න් මොනවාද? GB වෙනවා. ආපහු 1024 නම් මොකද්ද? ටෙරාබයිට් වෙනවා. KB, MB, GB, TB. ප්‍රශ්න උත්තරේ. KB, MB, GB, TB. ටෙරාබයිට් දෙකක් කිව්වොත් වැඩි කිරීම දෙක. එහා පැත්තේ. දෙකක් වෙන්න. එහෙනම් මේකේ උත්තරේ මොකක්ද? දැන් දාන්න උත්තරේ. දැන් chat එකේ දාන්න උත්තරේ 1 2 3 4ද කියලා. දැන් ඉතින් ඕනේ මගේ මහන්සියට සාධාරණයක් වෙන්න ඕනේ. මේකේ වටිනාකම දැනෙන්න ඕනේ ඔයාට. උත්තරේ 3ලු. හරිනේ? හරිනේ. කිලෝබයිට් 1024යි. එතන මොනවද? මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට්. හරි. උත්තරේ 3. බයිට් වලින් ආවොත් දන්නව නේද? බිට් වලින් ආවොත් දන්නවද? ඒක ෂේප් එක කියලා දන්නවද? බිට් වලින් ආවොත්. මේකත් ලියා ගන්න. ඔන්න බිට් වලින් ආවොත්. ඔන්න බලන්න 1 බිට්. 1 TB කියන්නේ බිට් කීයද? බිට් වැඩි කරනවා මුලින්ම 8න්. මොනවද? බයිට්. 1024න්. 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 අපි දැන් කල්පනා කරමු මොනවද මේ කියලා. බිට් නම් මොනවද වෙන්නේ? බිට් 8ක් බයිට්. ඊට පස්සේ මොනවද? KB. ඊට පස්සේ MB. හරි නේද? බිට් 8 බයිට්. බයිට් 1024 KB. MB මෙතන GB. තාපරක් වැඩි කරාම TB. ඔන්න එන්න පුළුවන් ඔක්කොම කියලා දුන්නා. තා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැත.
මේ පන්ති අවසානයේ මම ඔයාලට කියනවා මගේ WhatsApp number එක යට පේනවා ඇති. ඔයාගේ අදහස එවන්න කියලා. WhatsApp number එකට අනිවාර්යෙන් අදහස දාන්න. ඒ අනුව මම ඊළඟ එක කරනවා. ඔයාගේ මුලින් මේ පන්තිය පිළිබඳ අදහස ඕනේ. සෙමිනාර් එක පිළිබඳ අදහස. ඊට පස්සේ ඉදිරියට වෙන්න ඕන දේවල් ඒ දෙකම එවන්න ඕනේ. අනිවාර්යෙන් ඒ දෙකම තමයි ඊට පස්සේ මම කරනවද නැද්ද සහ මේ මොනවද කරන්න කියලා තීරණය කරන්නේ. හරිද? තව ඔයාලට මේ ලැබෙන chance එක ලොකු වටිනාකමක්. ඒ කියන්නේ සාමාන්‍යව දන්නේ නැති ගුරුවරයෙක් අපි ළඟට ගෙනල්ලා ඉගෙන ගත්තොත් මා සාමාන්‍යයෙන් පැයකට රුපියල් 5000ක් විතර ගන්නවා. පැය දෙකකට සමන් 6000ක් විතර ගන්නවා. ඒ ලෙවල් ගුරුවරයෙක් නම් මම එහෙම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. මම ඉස්සර කරද්දි සාමාන්‍යයෙන් පැය දෙකකට ඉස්සර කියන්නේ දැන් ගොඩක් කල් පැය දෙකකට රුපියල් 5000ක් වගේ ගන්නවා. ඒතර ඒ වගේ තමයි මෙතන ඉගැන්වීම. හරිද? ඒ නිසා ඔයාලට ලොකු වටිනාකමක් ලැබෙන්නේ මේ පැයකින් දෙකකින් ඒ වටිනාකම ඔලුවට ගන්න. හරි. පුතා මේ යමුද ඊළඟ ප්‍රශ්නෙට? ඔයාලට මේව ආවොත් එහෙනම් බලන්න ඔයාලට කොච්චර වටිනවද කියලා. මේ තියෙන ටෙරාබයිට් වලට පස්සේ එන මොනවාද කියලා, ඒ කියන්නේ එන මේ යුනිට්ස් මොනවාද කියලා මේකේ තව තියෙනවා එහාට. ඒව අයින් කරලා තියෙන්නේ. ටෙරාබයිට් වලට පස්සේ පෙටාබයිට්, හෙක්සාබයිට් ඒ වගේ දිගට යනවා. ඒවට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පෙටා හෙක්සා බලා ගන්න ඊට වැඩිය තව ඕනේ නැහැ. හරි ඊට පස්සේ ක්වෙස්චන් එකට එමු. පුතා මේ ASCII කෝඩ් ගැන අහන්නේ. හරිද? අක්ෂරය. මෙහෙමයි සිද්ධිය. අපි කීබෝඩ් එකකින් අකුරු ඔබනවනේ. ඔය අකුරු වලට වෙන් වෙච්ච කෝඩ් එකක් තියෙනවා. හරිද? ඔය අකුරු වලට වෙන් වෙච්ච කෝඩ් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා ඒ අකුර එබුවොත් ඒ අකුරට වෙනම අංකයක් දීලා තියෙනවා. ඒ අකුර තමයි 65. අපේ ඉලක්කම් වලින් නම් ඒ අකුර මොකද්ද? කැපිටල් 65. ඒක ලියන්නේ මෙහෙමයි. වැඩි වුණානේ. හරි. මේ තියෙන 65. බලන්න මේ 65 නේ තියෙන්නේ. 1 2 4 8 16 32 64. මේ 64 එක 65 නේ. ඒතර B අකුරට මොකක්ද තියෙන්නේ? 66. මේක 65 මේක 66. ඒ කැපිටල් නේ. ඒතර මෙහෙම 66 ලියන්නේ. ඉතින් 66. දැන් මම D අකුර හුවොත් ඔයා දන්නවා පඩස් කරලා. D අකුර මොකද්ද? D එක 64 නම් 68. ඔයා 68 බයිනරි කරලා ලියන්නේ. ඒතර ඔයාලට D අකුර ලියන්න පුළුවන් නම් හෙක්සාඩෙසිමල් වලින්. හෙක්සාඩෙසිමල් නෙමෙයි මේ ASCII වලින්. ඔය ASCII කියලා කියන්නේ අකුරු වලට වෙන් වෙච්ච කෝඩ් එකක්. අකුරු වලට වෙනම කෝඩ් එකක් වෙන් වෙලා තියෙනවා. හරිද? කෝඩ් තමයි ASCII කියලා කියන්නේ. හැබැයි සිම්පල් කැපිටල් හැම එකටම වෙන වෙන ඒවා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බිංදුව ඉලක්කම ඔයා ගැහුවොත් මෙන්න තියෙනවා 48 කෝඩ් එක. මේක දිග බිට් 7යි ඈ. ASCII කෝඩ් වල දිග කීයද? 7 බිට්. ඉලක්කම් 7ක දිගක් තියෙනවා. රයිට් ඊට පස්සේ මේ තියෙන එක 49. ඒතර දෙක කියන්නේ මොකද්ද? 50. එහෙම යන්නේ. 65 කියන්නේ කැපිටල් A. රයිට්. සිම්පල් A කියන්නේ 97. එහෙනම් සිම්පල් B කියන්නේ 98. කොහොම කෝඩ් එකක් යන්නේ. තේරුණාද? එහෙනම් සිම්පල් කැපිටල් ભેදයක් තියෙනවා. ඒවට වෙන වෙච්ච කෝඩ් එකක් තියෙනවා. එහෙනම් E අක්ෂරය සහ සිම්පල් E අක්ෂරයට එකම කේතය වැරදි. ඒකට දෙකක් තියෙනවා. ඩොලර් මාක් එකටයි හැෂ් මාක් එකටයි වෙනස් කේත ඇත්ත. එක එක ඒවාට වෙනස් වෙච්ච කේත තියෙනවා. හරි. සිංහල අක්ෂර සඳහා ASCII කේත නොමැත. එහෙම ASCII කෝඩ් වලට ආදේශ කරගත්ත ෆොන්ට්ස් තියෙනවා. නමුත් ඇමරිකන් මේකේ තේරුම දන්නවනේ හරිද? මේ ඇමරිකන් වලින් මේක හඳුන්වා දුන්න ස්ටෑන්ඩඩ් එකේ සිංහල අකුරු නෙමෙයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? ඉංග්‍රීසි අකුරු. ඒ නිසා වැරදි. හරිද? ඇමරිකන් ස්ටෑන්ඩඩ් එකක් නැහැ මේ සිංහල අකුරු වලට මේ. ඒතර මේ කැරක්ටර්ස් වලට. හරිද? ඒක වැරදි. නැත්නම් ASCII කෝඩ් වලට ආදේශ කරලා ලංකාවේ හදපු සිංහල ඒවා තියෙනවා. නමුත් අර ඇමරිකාවේ හදපු සම්මතයේ සිංහල ඒවා නැහැ. ඒක වැරදි. වැරදි නෙමෙයි හරි. නොමැත කියන්න තියෙන්නේ. නිසා හරි. හරිද? anything ඇත්ත. කලකුරු ඇත්ත. හරි. එහෙනම් උත්තරේ BC පමණයි.
හරි නේද? මේ තියෙන එක එක සිම්බල් වලට පාවිච්චි කරන හැෂ් මාක් එකට තියෙන 35 ඩොලර් මාක් එකට තියෙන 36 E අකුරට තියෙන මේක 101 කැපිටල් E අකුරට තියෙන 69 අපි නම් ඒකත් කොට දැම්ම හරිද? මොන දෙන්න පුළුවන් දැනුම වටේ දැනුමත් එක්ක දෙන්නේ මේක කරන්න පුළුවන්. හරි අපි දැන් ඊළඟ වලදී නම් සාමාන්‍යයෙන් ලියලා පෙන්නනවා. වාක්‍යයක්ම කොහොමද SQL වලින් ලියන්නේ කියලා. දැන් SQL වලින් වාක්‍යයක් ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ? ස්පේස් එකකටක් තියෙනවා මේක. දැන් ඔයාලා ලියන්න කිව්වොත් hi කියලා කොහොමද ලියන්නේ? H අකුරේ මේක ලියන්න. ඊට පස්සේ I අකුරේක ලියන්න. ඊට පස්සේ ස්පේස් එකක් ඕන නම් මේක ලියන්න. ඊට පස්සේ එහෙම ලියන්න. ඔයාලට එක්සෑම් එකේ එහෙම ආවොත් එහෙම දෙයි මේවා. ඔයාලට නිකන් අමුණ ලියන්න තියෙන අකුරු ටික. හරි මේක. බලන්න මේක මොකක්ද කියලා. gates මම වේගෙන් කතා කරන වේගෙන් උගන්වන්න ඔයාලට ඉක්මනට කව කරන්න. හරි. ඔය ප්‍රශ්න 10 ඇතුළත ප්‍රශ්න 50ට වැඩිය සාකච්ඡා කරා. ඔයාලට ප්‍රශ්න 10ක් මම ඉගෙනුවේ. ප්‍රශ්න 10ට වැඩිය 50ට වැඩිය සාකච්ඡා කරා. මොකද එක ප්‍රශ්නයක් ඇතුලේ මම එන්න පුළුවන් ප්‍රශ්න 5ක් විතර ඉගෙනුවා. සමහර අය ඊටත් වැඩිය ඉගෙනුවා. මම ප්‍රශ්න 10 සාකච්ඡා කරද්දී ප්‍රශ්න 50ක් විතර කවර් කරලා තියෙන්නේ. ඔළුවට ගන්න හොඳට. රයිට් මේ බලන්න. මේකේ ABC ආදාන වලට එක එක බිංදුව දුන්නොත් මොකක්ද එන්නේ කියලා අහන්නේ. කොටස් කාලා ගේට්ස් එක මතක් කරගන්න. ගේට්ස් එක මතක් කරගන්න. පිටින් ලියලා පෙන්නනම් ගේට්ස් එක ඔක්කොම. එච්චරනේ තියෙන්නේ. මේ තියෙන not gate එක. වෙන මොකක්ද අනිත් පැත්ත හැරෙනවා. බිංදුව දැම්මොත් එක එනවා. එක දැම්මොත් බිංදුව එනවා. ඊට දෙයක් කියන නැහැ. හරිද? අනිත් පැත්ත හරවන්න. ඊට පස්සේ ගේට් එක තමයි O එක. O. මෙතන A දැම්මොත්, මෙතන B දැම්මොත්, මෙතන ලියන්නේ A + B කියලා. ඒ O ගේට් එක. මෙතන A දැම්මොත්, මෙතන ලියන්නේ A වා කියලා not එකේ. A dash. මෙතෙන්දී විශේෂත්වය තමයි මෙතන එකක් හරි එක තිබ්බොත් output එක එක එනවා. හරිද? මොකක්ද වුණොත්ද? එකක් තිබ්බොත් එළියට එන්නේ එක. එකක් තිබ්බහම ඇති. අවම එකක් තිබ්බහම ඇති. අවම එකක් තිබ්බහම එක එළියට එනවා. මම මේ කෙටියෙන් උගන්වන්නේ වෙනම වගු ගහන්න නැතුව. අවම එකක් දැක්කොත් S පියාගෙන එහා පැත්තට එක දාන්න පුළුවන්. මේ මොකක්ද? AND එක. මෙතනින් A දැම්මොත්, මෙතනින් B දැම්මොත්, මෙතනින් ලියන්නේ මොකද්ද? A.B. AND මේකේ නීතිය තමයි බිංදුවක් තිබ්බොත් එළියට බිංදුව එන්නේ. නැත්තම් ඔක්කොම එක වුණොත් තමයි එක එන්නේ. සියල්ල එක වුණොත් එක එනවා. එක එක විදිහට ලියන්න පුළුවන්. තේරුණා? A.B. ඊට අමතරව තියෙනවා මේක අනිත් පැත්ත හරවපු ගේට්ස්. මෙන්න මේක තියෙනවා. මේ මොකද්ද මේ no එක. O එකට not එකක් දාලා. මේ දෙන්නම එකතු කරලා තියෙන්නේ. මෙයාගේ තියෙන බෝලේ මෙතෙන්ට දාලා තියෙන්නේ. ඔය බෝලෙන් අදහස් කරන සම්පූර්ණ මෙයාවම තමයි මෙයාගේ වැදගත්ම කැලල තමයි බෝලේ. දැන් මේ බෝලේ මෙතනින් දැම්මොත් අදහස් කරන්නේ මෙයාව ඉස්සරහට දැම්ම කියන එක තමයි. එහෙනම් මේකේ අදහස මොකද්ද? AB දැම්මොත් AB දෙක O කළා බාර් එකක් දානවා මෙන්න මේ බබල් එක නිසා. no. ඕකේ වෙන්නේ මෙයාගේ අනිත් පැත්ත. එකතු කරා අනිත් පැත්ත හැරෙවුවා. හරිද? එකතු කරාම එන උත්තරේ මොකද්ද බලන්න මෙතෙන්දී? බබල් එක නිසා ඒක අනිත් පැත්ත හරවලා ලියන්න. මම මේ වේගෙන් කියා දෙන්නේ ගණන් ගන්න එපා තේරුන්නේ නැත්නම් එහෙම මාව හිතන්න එපා මේ සර් උගන්වනවා තේරෙන්නේ නැහැ කියලා. මම සාමාන්‍ය විදිහට ගන්නොත් එහෙම ලොවෙත් ඉතින් ආයේ ඒක ඇතුළටම ලේවල්ටම එකතු වෙනවා ගන්න එක. රයිට්. මේ තියෙන මොකද්ද NAND ගේට් එක. NAND මේකේ වෙන්නේ AB දැම්මොත් AB දෙක වැඩි කරනවා වගේ පෙන්නනවා. ඊපස්සේ මේ බබල් කියන්නේ not එකක් නේ. y එකක් දානවා. XO එක දන්නේ නැතුව සම බලන්න XO එක. XO එක මෙහෙම අපි අඳින්නේ. දන්නවා හරි. XO එක අඳින්නේ මෙන්න මෙහෙම. හරිද?
XO එක කියන්නේ වෙනම ගේට් එකක්. ඒක අපි මෙහෙම AB කියලා ලිව්වොත් මෙහෙම අදින්නේ AXOB අර එකතු කිරීමේ මාර්කරේ වටේ රවුමක් දාන්න ඕනේ. බායක දාන්නේ. X no එකේ බාර් එක ආවේ වැරදිලා. හරි. දැන් මේකේ ක්‍රියාකාරීත්වය තමයි සමාන දෙකක් ආවොත් බිඳුව වෙනවා. මොකද වෙන්නේ? සමාන දෙකක් ආවොත් බිඳුවයි. අසමාන දෙකක් ආවොත් එකයි. ඒ කියන්නේ බිඳුව බිඳුව ආවොත් බිඳුවයි. එක එක ආවොත් බිඳුවයි. කොල්ලයි කොල්ලයි කෙල්ලයි කෙල්ලයි නේද? කොල්ලයි කොල්ල ආවොත් බිඳුවයි. කෙල්ලයි කෙල්ලයි ආවොත් බිඳුවයි. කොල්ලයි කෙල්ලයි ආවොත් එකයි. කෙල්ලයි කොල්ලයි ආවොත් එකයි. එහෙමයි. අර වෙනස් දෙන්නෙක් ආවොත් එකයි කියනවා. සමාන දෙන්නෙක් ආවොත් බිඳුවයි කියනවා. XO. X no කියන්නේ ඔගේ අනිත් පැත්ත. ඒතර මෙතෙන්ද බබල් එකක් දාන්න තියෙන්නේ. මේකෙදි බා එකක් දාන්න තියෙන්නේ. ඔන්න ඔක්කොම මතක් කරා. තේරෙන්නේ නැද්ද දේවල් තියෙනවා නම් අහන්න. මම මේ වේගෙන් සාකච්ඡා කරද්දී තේරුම් නැද්ද දෙයක් තිබ්බොත් මගෙන් වෙනම ඉන්බොක්ස් මෙසේජ් එකක් දාලා අහන්න. හරිද? ඒකයි වට කරන්න පුළුවන් වැඩේ. හරි ඔන්න ඔක්කොම ගේට්ස් එක තියෙනවා. සාමාන්‍ය පන්තික ඔය ගේට්ස් එක ගන්න ගොඩක් කළා යනවා. එක එක ට්‍රූත් ටේබල් ඇඳගලා අර මුකුත්ම දන්නේ නැති ළමයට චුට්ටක් මෙහෙම ගන්නවම පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. ඒතරමයින් අහන්න. පටස් කාලා සර් මේක මට තේරුන්නේ නැහැ. බා බය වෙන්න බා ඕන එකක් තේරුන්නේ නැත්නම් හේතුව මේ ස්පීඩ් එකකින් හින්දා. දැන් මේ වෙලාවේ යන වෙන හේතුවක් නැහැ. ඔයාලට ඕන දෙයක් කියා දෙන්න පුළුවන් මට. බලමු මේකට අපි දාලා 1.0යි. දාලා බලමු 1.0යි. එකයි බිඳුවයි දාමු. UR කියලා ඉන්නේ නේද? නෑ sorry. PQ වලින් මොකක්ද දෙන්නේ කියලා අහනවා පිළිවෙලින්. කියන්න මේ බෝලේ අතාරින්න එක වැඩි කිරීමක් වගේ තියෙන n කියන්නේ වැඩි කරනවා වගේ. එක වැඩි කරාම මොකක්ද දෙන්නේ? 1යි. මෙතනින් එන්නේ 1යි. ඒක අනිත් පැත්තට ගමන් බිඳුවක් වෙනවා. එහෙනම් මෙතෙන්ට එන්නේ මොකද්ද? බිඳුවයි. ඒ බිඳුව මෙතෙන්ටත් යනවා. හරිද? මෙතන 1 වැඩි කරාම 1 ඇවිල්ලා බිඳුව වෙනවනේ. එහෙනම් මෙතනින් එන්නේ බිඳුවයි, මෙතෙන්ටත් යන්නේ බිඳුවයි. හරිද? මෙතන බිඳුව එන්නේ. බිඳුවයි එකතු කරාම මොකක්ද දෙන්නේ? O ගේට් එකකින් බිඳුවයි. හැබැයි අනිත් පැත්තට ගමම 1 එනවා. එහෙනම් උත්තරේ එන්නේ බිඳුවයි 1. ඒක උත්තරේ එන්නේ. ඒක ගහපුවා යතුස්සන බලන්න. සුපිරි. right ප්‍රශ්න නැහැ නේද? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්න නැති එකත් ප්‍රශ්නයක්. මේ තියෙන ගේට්ස් වල තියෙන ෂෝට් නෝට් එක මම කියන්නේ නැහැ. ඕන දේවල් ඔක්කොම කිව්වා. වදන් සැකසුම් මුදුකාංගයක සම්පූර්ණ ලේඛනයම තෝරාගත හැකි වන්නේ කුමක් එබොද්ද කියන බලන්න. control එකයි A එබුවොත් all select වෙනවා. ඒක තමයි උත්තරේ. control A. අනිත් එක මොනවද කියන්නේ? මේ තියෙන අනිත් ඒවා මොනවද? කියන බලන්න මේ අනිත් ඒවා මොනවද කියලා. control A එකෙන් ඔක්කොම select කරනවා. මේ අනිත් ඒවා ලියාගන්න. control B එකෙන් මොනවද කරන්නේ? අපි select කරලා control B එබුවොත් bold වෙනවා. තද වෙනවා අකුරු ටික. අපි ලියලා තියෙන ඒවා මේ තද වෙනවා. දැන් මෙයා මේ bold කරලා තියෙන්නේ මේ තැන් තැන් වල. bold වෙනවා. control plus B bold. හරිද? control C මොකද්ද? copy. control V paste. copy කරගන්නවා paste කරනවා. C paste. control C කියන්නේ copy, control V කියන්නේ මොකද්ද? paste. control X කියන්නේ මොකද්ද කියන්න පුළුවන් නේද? control එක X එබුවොත් cut වෙනවා. ඒ කියන්නේ තියෙන තැනකින් cut කරලා එහා පැත්තට ගන්නවා නම් control X. control V තමයි paste එකට පාවිච්චි කරන්නේ. දැන් copy කරනවා නම් control C, cut කරනවා නම් මොකද්ද? control V. sorry, control X. මේක copy. control X කියන්නේ මොකද්ද? cut. ඊට අමතරව මෙතන දාලා තියෙන ඕනනම් SS එකක් ගහගන්න. ඔක්කොම මට ලියන්න අමාරු නිසා පටස් කාලා මෙතන දාලා තියෙනවා. අවශ්‍ය වෙන ෂෝට් කට්ස් ඔයාලට ඕනියව බලා ගන්න. ඔයගේ සයලත් උගන්නලා ඇති. අලුතෙන් ડોකියුමන්ට් එකක් හදන්න එන්නේ කොබනවා. කන්ට්‍රෝල් එක. ඒතර අලුතෙන් එකක් හැදෙනවා.
ඕපන් කරන්න පරණ එකක් O එක ඔබනවා. සේව් කරන්න control S control එකත් එක්ක ඔක්කොම එන්නේ S. print කරන්න control P W එකේ බොත් මොකද වෙන්නේ? close වෙලා යනවා. හරිද? Z එකේ බොත් එහෙම undo වෙනවා. ඒ කියන්නේ අන්තිමන කරපු වැඩේ undo කරන්න පුළුවන්. නොකර වගේ කරන්න පුළුවන්. ආපස්සට එන්න පුළුවන්. Y එකේ බොත් redo. ඒ කියන්නේ ආපස්සට ගෙන ආපු එක ආපහු කරවන්න. තේරෙනවද? කරපු දෙයක් ඇතයි කියලා අයින් කරලා ආපහු ඒක ගන්න ඕනේ. control Y redo. Now control X cut, C copy, control V paste, all එක control A. F එකේ බොත් එහෙම control F find කරන්න පුළුවන්. හරි මොන හරි වචනයක් වගේ හොයාගන්න ඕන නම් control F කියලා ගහලා වචන ගැහුවා මේ වචනේ තියෙන තැන ටික ඩක් වෙනවා. H එකේ බොත් එහෙම control H find and replace. ඒ කියන්නේ මොන හරි දෙයක් හොයාගෙන වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට වැරදිච්ච වචනයක් තියෙනවා කියමුකෝ. ඒ වෙනුවට වෙන වචනයක් පාවිච්චි කරන්න ඕනේ. ඒතර find and replace එකට ගියා මේ වචනේ හොයන්න ඒ වෙනුවට මේක දාන්න කියලා කියනවා. තේරෙනවද? දැන් අපි තමයි ඉංග්‍රීසියෙන් මොන හරි ලියනවා. ඔයාලට cat කියන වචනේ මතක නැහැ. ඔයා සිංහලෙන් ලියනවා පූසා කියලා. ඔයා ලියන් යනවා මුළු ඔක්කොම පූසා කියලා. අන්තිමට ඔයා මොනවද කරන්නේ? find replace එකක් ගන්නවා මොකද්ද? පූසා කියන වචන ටික cat කියලා වෙනස් කරන්න. තේරෙනවද? right. hyperlink එකක් අර link එකක් ඔබන්න පුළුවන් link එකක් හදන්න අපි control K එක ඔබනවා. control S එකෙන් document එක save වෙනවා. right. ඔන්න ඔය shortcut ටික තමයි ඔයාලට එනවනම් එන්නේ. හරිද? ඒ word එකේ excel එකේ ගොඩක් ඒවා ඔය ටික තියෙනවා. ඊට අමතරව මේ formatting කරන ඒවා ටික මේ තියෙන්නේ. control B එකෙන් bold කරනවා. I එකේ බොත් italic වෙනවා. අර එල කරනවා දන්නවනේ. U දැම්මොත් underline වෙනවා. center කරන්න අපි E ඔබනවා. L එකේ බොත් left align වෙනවා. R එකේ බොත් right align වෙනවා. J බොත් justify වෙනවා. ඔක්කොම control එකත් එක්ක එන්නේ. ඔන්නම් SS ගහගන්න. SS ඊට අමතරව තියෙනවා PowerPoint වලට විශේෂ වෙච්ච ටිකක් PowerPoint වලට විශේෂ වෙච්ච ඒවා ටිකක් තියෙනවා මොනවාද F5 ගහුවොත් මොකද වෙන්නේ අර ස්ලයිඩ් ෂෝ එක හදපු එක මුලින් ඉඳන් යනවා අපි ස්ලයිඩ් ෂෝ හදනවනේ PowerPoint වලින් ඒක මුලින් ඉඳන් ප්ලේ වෙනවා F5 එකේ බූත් දැන් ඔය ඕපන් කරලා තියෙන්නේ මැද සයිඩ් එකක් නම් එතන ඉඳන් ඕපන් වෙන්න මොකද්ද බලන්න shift එක F5 එකයි ඔයා n එක හරි ස්පේස් එක හරි බොත් මොකද වෙන්නේ ඊළඟ ස්ලයිඩ් එකට යනවා ඊළඟ ස්ලයිඩ් එකට යනවා p එක හරි back එක හරි back space එක හරි බොත් කලින් එකට යනවා කලින් එක ආපහු පෙන්නන්න ඕන ESC බටන් එකේ බොත් එහෙම ස්ලයිඩ් එක show එක නවත්තනවා slide show එක නවත්තනවා full screen එකට slide show එක එනවනේ ඒක නවත්තනවා ඔන්න SS එක ගහගන්න පටස් කළා වුණා හරිනේ right පට්ට දරමක් එන්නේ වට හරියට අමතරව පුතා මේ 13 වෙනි ක්වෙස්චන් එක අපි බලමු මේ පින්තූරේ මේකේ තියෙනව නෙමෙයි මම මේ වෙනම දාගත්ත ඒවා පාටයක් වම් සහ දකුණු පැත්තේ එකිනෙක සමාන්තරව එකෙලි කිරීමට වදන් සැකසුම් මුදුකාංග මොකද්ද උත්තරේ කියන බලන්න වම් පැත්තයි දකුණු පැත්තයි සමාන්තරව එකෙලි කරන්න මොකද පාවිච්චි කරන්නේ උත්තරේ කියන්නේ මොකද්ද හතරනේ ඔයා දන්නව නේද මේක බෙදෙන විදිය හොඳයි ඔයගොල්ලන්ගේ උත්තර ඔයා left line මේ පැත්තට බරව තියෙන left line. ඒ කියන්නේ මේ පැත්ත ගානට සෙට් වෙනවා. අනිත් පැත්තෙන් ස්පේස් යනවා. මෙහෙම දැම්මොත් දකුණු පැත්ත ගානට කෙලින් තියෙනවා පැරග්‍රාෆ් වල. වම් පැත්තේ ස්පේස් තැන් තැන්. මෙහෙම කරොත් මැද්දට අවිල්ලා දෙපැත්තේ ස්පේස් බෙදලා යනවා. මේක දැම්මොත් එහෙම ජස්ටිෆයි කරොත් මොකද වෙන්නේ? ගානට දෙපැත්ත ගානට ලයින් වෙනවා. ලස්සනට පැරග්‍රාෆ් එකේ දෙපැත්ත ලයින් මැද තැන් තැන් වල ස්තැන් තියෙන්න පුළුවන්. මැද තියෙන්නේ. ඒක කියන ජස්ටිෆයි කියලා. මේ මොකද්ද මේ? left right center justify මේ තියෙන icons ටික තියෙන තැන ඒක කොහෙද තියෙන්නේ home එකේ paragraph කියන කොටසේ මෙන්න මෙතන තියෙනවා ඒ alignments ටික මේ අනිත් ඒවා දන්නව නේද මොනවද කියලා මේ icons
ඔය ටික හොඳට බලා ගන්න. හරි මේ බලන්න. right. මේ බලන්න. වදන් සැකසුම් මෘදුකාංගයේ සම්බන්ධයේ පහත වගන්ති සලකා බලන්න. ඔන්න බලන්න. ලේඛනයකට වගු සහ චිත්‍රක ඉමේජස් එකතු කිරීම එය පරිශීලනයට ඉඩ දෙයි. ඇත්ත නේද? word processing වල tables සහ images add කරන්න දෙනවනේ. කොහොමද add කරන්නේ? insert ගියා. හරිද? මෙහෙම එබුවාම අපිට table එකක් insert කර ගන්න පුළුවන්. අවශ්‍ය text මේ කොටු ප්‍රමාණය select කරාම අපිට එතෙන්ට පටස් ගාලා හැදෙනවා. නැත්තම් මෙතනින් ගිහිල්ලා ඉවිල්ලා වෙනම අවශ්‍ය columns ගාන දීලා ඉවිල්ලා මෙහෙම add කරන්න පුළුවන්. හරිද? ඒ table එක add කර ගන්න පුළුවන් අවශ්‍ය විදියට. එහෙම නැත්නම් ඔයාලට ෆොටෝ එකක් add කරන්න පුළුවන්. දැන් මම මෙන්න මේකට ගියා insert picture. ඔයාලට ඕන ෆොටෝ එක hard disk එකෙන් තේරුවා add කරා. හරිද? ඔන්නෝම අපිට images සහ tables add කර ගන්න පුළුවන්. ඒක හරි. දෙක හැඩසව් පින්තාරු format painter මෙවලම අකුරු හැඩ වැනි හැඩසව් පිටපත් කර වෙනත් පාට වලට යෙදීමට පාවිච්චි කරලා ඉඩ ඇත්ත. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ format painter. දැන් ඔයාලට පේනවා මම මේ අකුරු ටික format කරලා තියෙනවා. අකුරු වර්ග වෙනස් නෙමෙයි. මේක ලස්සන එක 아무තු ලස්සන අකුරක් තියෙන්නේ. අකුරු වර්ගය වෙනස්, පාටත් වෙනස්. මේක නිකන් එකක්. මට මේකට දාගන්න ඕනේ. දැන් මතක නෑ මට මේක අකුරු මොනවද බලන්න ඕනේ, පාට ආපහු හොයන්න ඕනේ. හරිදරයිනේ මම මොනවද කරන්නේ? මේක සිලෙක්ට් කළා. මේකේ home එකේ තියෙනවා මෙන්න මෙතන මේ paint brush එකක් වගේ format paint එක. මෙන්න මේක සිලෙක්ට් කළා. මට ඕන එක මම සිලෙක්ට් කරනවා. ඒතර ඒකට මොනව වෙනවද? මේක apply වෙනවා. right. මට මේ touch එකේ පොඩ්ඩක් touch එකත් එක්ක පොඩ්ඩක් අමාරු නැත්තම් වැඩේ වෙනවනේ. මේකේ පොඩි අවුලක් තියෙනවා මේ වෙන්නේ. හරිද? ඔයාලට කරගන්න පුළුවන් එක. මේ කම්පියුටරෙන් කරද්ද ලේසි. හරිද? මම ඒක කර ඉන්නේ. ඔය කළා ඇති එක් කලින්. මම මේක පෙන්නන්නම මෙතන දාලා තිබ්බේ කම්පියුටර් එකේ. මේ හදලා වෙලා කවන්නේ. හරි ඒක පෙන්න ඉන්නුනේ. ඊළඟට යමු. ඊට පස්සේ තියෙනවා මේ තිරස් landscape සහ portrait landscape සහ portrait තිරස් සහ තිරස් යනු සැපේන පිටු දිශානති දෙවර්ගයක ඇත්ත නේද? අපේ layout වල දෙනවනේ මෙහෙම. මේ orientation එක දෙන්නේ මේ portrait සහ landscape. landscape කියන්නේ මේ අතර දිගට. මේ portrait කියන්නේ මෙහෙමනේ. මෙහෙම. උසට ඒ වගේ page එක මෙහෙම උසට තියන්න පුළුවන් මේ අතර හදන්න පුළුවන්. අපි papers හදන්නේ මේ අතර. portrait landscape හදන්නේ නැහැ බොහෝ විට නේ. හරි. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? කොටස් කාල කියන්නේ උත්තරේ. ඔක්කොම හරිද? ඔක්කොම හරිනේ. මේ දැක්කද ඇප්ලයි වුණා. මේ අන්න එහෙම තමයි ඇප්ලයි කරන්නේ. දැන් මේක මෙතෙන් ඇප්ලයි වුණා. හරි මේ සාමාන්‍ය වැඩ කරන දින් ටච් ස්ක්‍රීන් වල නෙමෙයිනේ මේවා. මවුස් එකෙන් නැත්තම් ටච් පෑඩ් එකෙන්. හරි අනුලක්ෂණ යටි පොඩ වර්ඩ් ප්‍රොසෙසින් වගේ සාමාන්‍යයෙන් ටච් වලින් කරන්න අමාරුයි. අනුලක්ෂණයක් යටි ලකුණක් subscript ලෙස හැඩසව් ගැනීමට මෘදුකාංගය මොකද්ද පාවිච්චි කරන්නේ? මොකද්ද? subscript කියන්නේ මොකද්ද? subscript කියන්නේ මොකද්ද? අර අපි ලියන්නේ O2 කියලා. O2 ඔක්සිජන් ලියන්නේ O2 කියලා. අන්න ඒ වගේ ඒවා තමයි මේ ලියන්නේ. මෙහෙම. O2
තේරෙනවද? ඔය වගේ ගද්දි මොකද්ද කරන්නේ? අපි මෙන්න මේක පාවිච්චි කරන්නේ. මේ A2 කියලා තියෙන. අන්න එක පාවිච්චි කරන්න. හරිද? මේ මෙතන තියෙන. මේකෙන් මොකද්ද වෙන්නේ කියන්නේ? මේකෙන් තියෙන අකුරු වල පාට නේ. අකුරු වල පාට. මේක අර සුපර්ස්ක්‍රිප්ට් අර උඩට ගන්න ඕන. x වර්ගය වගේ. මේක අන්ඩර්ලයින් ඒවා ලියා ගන්න. මේක සුපර්ස්ක්‍රිප්ට් උඩට ගන්න. අරක අකුරු වල පාට මේක අන්ඩර්ලයින් කරන පාවිච්චි කරන්න. මේ තියෙන්නේ ටූල් බාර්ස් වල තියෙන පටස් ගාලා බලන්න මේ ඔක්කොම ටික පටස් ගාලා පැහැදිලි කරන්න මොනවද තියෙන්නේ කියලා. හරි. මේක ගත්තහම මෙතන කට් එක පේස්ට් එක තියෙනවා. මේ තියෙන කතුර කට් එක, මේ තියෙන පේස්ට් එක, මේ තියෙන පේස්ට් එක, මේ කට් එක, මේ තියෙන කොපි. කොපි, කට්, පේස්ට්. හරිද? මේ තියෙන අර පේන්ට් එක අපි දැන් ස්ටයිල් පේන්ට් කරන්න පාවිච්චි කරේ. ෆෝමැට් පේන්ට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා බෝල්ඩ්, ඉටැලික්, ඇල කරනවා, අන්ඩර්ලයින් කරනවා. මේ තියෙන්නේ අපි ස්ට්‍රයික් through ඒ කියන්නේ මොනවාද මේ හරහට කපනවා. මේ තියෙන අර H2O වගේ ලියද්දි මේ X වර්ගය ලියද්දි මේ තියෙන්නේ අපිට ෆෝමැටින් කරපුවා නැති කරන්න. ෆෝමැට් ක්ලියර් කරන්න පාවිච්චි කරන බටන් එක. ඉතින් අපි මේවෙන් මොන හරි ස්ටයිල් දාලා තියෙනවනේ ඒවා ක්ලියර් කරලා නෝමල් විදිහට ගන්න පුළුවන්. මේකේ මොනවද කරන්නේ හයිලයිට් කරනවා අපි. මේක අකුරු වල පාට මේ සයිස් එක වෙනස් කරන්න පුළුවන්. මේකෙන් සිලෙක්ට් කරලා මේකෙන් අපිට පුළුවන් මේ කැපිටල් අකුරු නේද? ඉතින් මේක අපි පරණේ වැලුත් වෙනස් පොඩ්ඩක්. හරිද? මේකෙන් අපිට පුළුවන් අර sentence cases, lower case, capital, simple නේ ඇතුව නැත්නම් camel case ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ ඔක්කොම ටික එකපාර lower case කර ගන්න පුළුවන්. පළවෙනි අකුර විතරක් capital කරලා ඊටු ටික lower case කර ගන්න පුළුවන්. ඒ වගේ අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. හරිද? upper case කරොත් ඔක්කොම අකුරු ටික එකපාර capital වෙනවා. මේ capitalize each word කරොත් හැම වචනෙම හැම අකුරක්ම පළවෙනි අකුරම මේ හැම වචනෙම හැම පළවෙනි අකුරම capital වෙනවා. හදිසියට කියවෙන්නෙත් නැහැ. හරි ඒ වගේ සෙට් එකක්ම තියෙනවා. මේකෙන් අකුරු ලොකු කරනවා මේකෙන් පොඩි කරනවා. හරිද? මේ alignment එක දැන් ඉස්සෙල්ලා කිව්වනේ. මේකෙන් කරන්නේ මොකද්ද? ඒකෙන් කරන්නේ අපි right ඒකෙන් කරන්නේ අපි මොකද්ද මේක නේද? මේ line height එක. ඒ කියන්නේ line අතර තියෙන පරතරය. මේකයි මේ line එක අතර පරතරය වෙනස් කරන්නේ ඒකෙන්. ඊට අමතරව මේ border ඇඩ් කරනවා මෙතන මේ තියෙනවා table borders වගේ දේවල්. මෙතන තියෙනවා shading ඇඩ් කරන්න. color shadings දාන්න පුළුවන් background වලට. ඊට පස්සේ මෙතන තියෙනවා bullets. අපි bullet menu එකක් හදද්දී අවශ්‍ය නැහැ. මෙතන numbers තියෙනවා. මෙතන තියෙනවා අර අපිට මොනවද මේ list අපි අභ්‍යන්තරයේ හදන nested list හදද්දී අපිට මෙන්න මේක අවශ්‍ය වෙනවා. හරිද? මේක අපිට ඉන්ඩෙන්ටේෂන් අඩු කරන්න සහ ඉන්ඩෙන්ටේෂන් වැඩි කරන්න. ඒ කියන්නේ අපේ තියෙන ටෙක්ස්ට් එක මෙහෙට ගන්න සහ මෙහෙට ගන්න. ඉන්ඩෙන්ටේෂන් හදන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. මේක අපි පාවිච්චි කරනවා සෝට් කරන්න, පිළිවෙලට හදන්න. අනු පිළිවෙලට හදාගන්න ඒ සෝට් කියන එක පාවිච්චි කරනවා. හරිද? ඔක්කොම අමතක දේවල් එකපාර මතක් වෙයි මේ බලන් ඉද්දි. මේවෙන් අපි අර ස්ටයිල් හදාගෙන ඉවරලා ඇප්ලයි කරන්න පාවිච්චි කරනවා. හරිද? ඒ ටික තමයි විශේෂයෙන් ඒ ටූල් බාර්ස් වල තියෙන්නේ. හරිද? හරි මේකේ බොත් මොකද්ද වෙන්නේ? ඒක අර non printable characters පේනවා. ඒ කියන්නේ අපි මේ ડોකියුමන්ට් එක ඇතුලේ තියෙනවා නිකන් 아무තු characters ටිකක්. ඒවා print වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් බලා ගන්න ඕන නම් මෙන්න මේකේ වුවහම පේනවා. පැරග්‍රාෆ් වලට බෙදෙද්දී 아무තු නිකන් සංකේත එනවා. අන්න ඒ වගේ දේවල් බලන්න. හැමේ තියෙන මේ අලුත් ලයින් වලට යද්දී ඒ වගේ ඒවා බලා ගන්න පුළුවන්. හරි. ඒක අපිට හරි එහෙනම් අපි 15 වෙනි ක්වෙස්චන් එක දක්වා කරා. ඔයාලට ලොකු දැනුමක් ලැබුණා. හරිද? අපි ආපහු හම්බෙමු. මම ගෲප් එකට දාන්නම්. ඔයාලා තව යාළුවෝ ඉන්නවා නම් ඇඩ් කරන්න.
මම අර විශේෂයෙන් කිව්ව දේ වාගේ ෆීඩ්බැක් එක මට එවන්න WhatsApp නම්බර් එක මෙතන තියෙනවා. හරිද? අනිවාර්යෙන් ඉන්බොක්ස් දාන්න වාගේ ෆීඩ්බැක් එක මොකක්ද කියලා. ඊට අනුකූලව අපි මේකට ඉතුරු කොටස කවර් කරන්න මම ටයිම් එකක් කියන්න. හරිද? එහෙනම් අපි සමුගමු. හැමෝටම ආයිබෝන්. ප්‍රශ්න තියෙනවා නම් එවලා තියන්න.